right එතකොට අපි මේ අග්ගා මතක් කරගත්තොත් අර්ධ ප්‍රතික්‍රියා තුලිතකරණයේදී මාධ්‍ය දෙකේ කොහොමද යන්නේ ආම්ලික මාධ්‍ය වාෂ්ම මාධ්‍ය ඔය මාධ්‍ය දෙකනේ තියෙන්නේ. ඒතර ආම්ලික මාධ්‍යයේදී මුලින්ම ගන්න තියෙන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් අර ඉතිරි ටික තුලිත කරන්න ඕන. ඊළඟට ඔක්සිජන් තුලිත කරන්න H2O දාන්න ඕනේ. 3 හයිඩ්‍රජන් තුලිත කරන්න H+ දාන්න ඕනේ. 4 ආරෝපණ තුලිත කරන්න ඉලෙක්ට්‍රෝන දාන්න ඕනේ. හරි උදාහරණ බැලුවොත් අපිට ගත්ත හැකි මොනවාද MnO4- Mn2+ එන එක. ඒතර පළවෙනි පියවර ගත්තාම ඔක්සිජන් හයිඩ්‍රජන් අර ඉතිරි පරමාණු ගත්තාම ඒවා තුලිතයිනේ. එතන ඔක්සිජන් 4ක් ඉන්නවා. මැංගනීස් මේ පැත්ත එකයි, මේ පැත්ත මැංගනීස් එකයි. ඒතර ඒක තුලිතයි. ඊට දෙවෙනි පියවර ඔක්සිජන් තුලිත ගන්න ජලය තමයි දාන්න H2O දාන්න. එතන මේ පැත්තේ ඔක්සිජන් 4යි, මේ පැත්තේ 0යි. එහෙනම් මේ පැත්තට ජලය 4ක් ඕන. ඊළඟට හයිඩ්‍රජන් තුලිත ගන්න H+ දාන්න ඕනේ. මේ පැත්තේ 0යි, මේ පැත්තේ තියෙනවා 8ක්. එහෙනම් මේ පැත්තට 8යි H+ එන්න ඕනේ. ඊට ආරෝපණ තුලිත ගන්න ඉලෙක්ට්‍රෝන දාන්න ඕනේ. ඒතර ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ඍණ 1යි කියලා අපි සලකන්නේ. ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ඍණ 1යි කියලා සලකන්නේ. එතකොට මේ පැත්තේ සම්පූර්ණ එක මේ පැත්තේ ධන 8යි ඍණ 1යි මේ පැත්තේ ධන 7ක් එනවා. මේ පැත්තේ ධන 2ක් එනවා. මේ පැත්තේ සමස්ත ආරෝපණය ධන 7යි. මේ පැත්තේ සමස්ත ආරෝපණය ධන 2යි. එන මේ පැත්තට ඉලෙක්ට්‍රෝන 5ක් දාන්න ඕනේ. 5ක් ඉලෙක්ට්‍රෝන ඇඩ් වෙනවා. එතකොට මේකේ මේ ඉලෙක්ට්‍රෝන අරන් තියෙන නිසා මේ ඉලෙක්ට්‍රෝන ඇතුළට අරන් තියෙන නිසා මේක ඔක්සිහරණයක් කියලා ගත්තා. හරි. ඔක්සිහරණයක් කියලා ගත්තා. ඔක්සිහරණයක් කියලා ගත්තා. එයාට භාෂ්ම මාධ්‍ය ගත්තාම එයාගේ අර්ධ ප්‍රතික්‍රියා තුලිත වෙන්නේ මුලින්ම පළවෙනි පියවර ඒකමයි. ඔක්සිජන් හයිඩ්‍රජන් අර ඉතිරි පරමාණු ටික තුලිත කරගන්න. දෙවෙනි එක ඔක්සිජන් අංක වෙනස ගන්න බැලන්ස් කරන්න ඕන. ඔක්සිජන් අංක වෙනස ගන්නේ මේ දෙපැත්තේ අණුක සූත්‍ර වලින් ඔක්සිජන් අංක වෙනස අරගෙන ඒක බැලන්ස් කරන්න ඉලෙක්ට්‍රෝන දාන්න. ඒක බැලන්ස් කරන්න ඉලෙක්ට්‍රෝන දාන්න. ඊළඟට ආරෝපණ තුලිත කරන්න OH- දාන්න මේක භාෂ්ම මාධ්‍යයෙන් ඉඳලා. ඊළඟට හයිඩ්‍රජන් තුලිත කරන්න ජලය දාන්න. ඔන්න ඔය පියවර 4 තමයි තියෙන්නේ. ඒකත් බලමු අපි මෙයාගේම අනිත් කෙනා ගමු. MnO4- MnO2 වෙනවා. MnO4- MnO2 වෙනවා. හරි. ඔක්සිජන් හයිඩ්‍රජන් අර ඉතිරි ටික තුලිතයිනේ. මැංගනීස් එකත් එකයි මේ පැත්තෙත් එකයි. මැංගනීස්ලා තුලිතයි. ඒ ඔක්සිකරණ අංක වෙනස ගන්න වෙනවනේ. මෙතන ධන 7 ඉන්නේනේ. දෙවරක් 4 ඍණ 2ක් 4 ඍණ 8යි. ඍණ 8 එහා පැත්තට ධන 8යි. ධන 8න් එකක් ගියාම ධන 7යි. එතන ඉන්නේ ධන 4. මෙයා ධන 7 මෙයා ධන 4. ඒතර මේ පැත්ත වැඩි. එනදා මේ පැත්තට ඉලෙක්ට්‍රෝන 3ක් දාන්න. ආරෝපණ බලුවම මේකත් එක්ක ඉලෙක්ට්‍රෝනත් එක්ක ආරෝපණ බලුවම මේ පැත්තේ සමස්ත ආරෝපණ එනවා ඍණ 3යි 1යි ඍණ 4යි. මේ පැත්තේ ආරෝපණය බිඳුවයි. එහෙනම් මේ පැත්තට OH- දාන්න. ඒතර එයාගේ ආරෝපණය ඍණ 1ක් වෙයි. ඍණ 1යි 4යි OH- දාන්න වෙනවා. ඊළඟට හයිඩ්‍රජන් තුලිත කරන ජලයෙන් දාන්නේ. හරි. ඒතර මේ පැත්තේ හයිඩ්‍රජන් 4ක් තියෙනවා. මෙහෙ නෑ. එහෙනම් මෙතෙන්ට දෙකක් ජලය තමයි දාන්නේ. මොනවමයි තුලිත වෙන්නේ. හරි. එතකොට වැඩි නිකන් මතක් කරේ. ඔබ තමයි මාධ්‍ය දෙකේ තුලිත වෙන විදි. හරි අපි බලමු ගානක් මොකක් හරි. දස් මේ ගාන. 11 ගාන.
ඒ කියනවා මේ P කියලා ද්‍රාවණයක් ගැන කියනවා. P කියලා ද්‍රාවණයක් තියෙනවලු ඒකේ ඉන්නවලු SO4 2 CO2 H+ කියන අයන තුන ඉන්නවලු. ඒවා ඒ සාන්ද්‍ර හොයන්න පහක් දැක්කන ටික කරලා තියෙනවා. වැඩ තුනක් කරලා තියෙනවා. ඒ තුන අයන තුනට. හරිද? එතකොට පළවෙනි පරීක්ෂණය ගත්තාම ඒ කියනවා SO4 2 බේරියම් සල්ෆේට් ලෙස අවක්ෂේප කිරීම සඳහා P ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25කට වැඩිපුර බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කරන ලදී. අවක්ෂේපයේ පෙරා අවක්ෂේපය එන්නේ බේරියම් සල්ෆේට් කියලා තියෙනවානේ. ආව අවක්ෂේපය කරනවා කියලා. ඒතර බේරියම් සල්ෆේට් කියන අවක්ෂේපය පෙරා සෝදා නියත ස්කන්ධයක් ලැබෙන වේලයා ගන්නාලාදී අවක්ෂේප ස්කන්ධය 2.335 ග්‍රෑම් කියනවා. සල්ෆේට් සාන්ද්‍රය යනවා P ද්‍රාවණය. හරි. හරි එතකොට ගාන කියන විදිහට එයාලා කියන්නේ P කියලා ද්‍රාවණයක අයන තුනක් තියෙනවා. ඒකේ අයන තුනේ සාන්ද්‍ර වෙන වෙනම හොයන්න පරීක්ෂණ තුනක් කරනවා කියලා කියන්නේ. හරි. හරි. එතකොට ඊට 11 ගාන ඒ කියනවා P කියලා ද්‍රාවණයක් තියෙනවා. ඒක ඉන්නවා කියනවා සල්ෆේට් Cu2+ සහ H+ කියන අයන තුන. හරි. ඒකේ පළවෙනි පරීක්ෂණය ගමුකෝ. පළවෙනි පරීක්ෂණය කියන්නේ SO4 2 බේරියම් සල්ෆේට් ලෙස අවක්ෂේප කිරීම සඳහා. හරි. මෙන්න මෙයාගෙන් 25ක් අරගෙන මෙයාගෙන් ඝන සෙන්ටිමීටර් 25ක් අරගෙන ඒකේ තියෙන සල්ෆේට් බේරියම් සල්ෆේට් විදිහට අවක්ෂේප කරන්න. ඒතකොට අනිත් අයන දෙක වැඩක් නැහැ. මේ copper 2+ සහ H+ කියන දෙන්න මේ කතාවේ දෙයක් නැහැ. මෙයා තමයි මූලික කරලා තියෙන්නේ. SO4 2- විදිහට අවක්ෂේප කරන්න P ද්‍රාවණ 25කට බේරියම් ක්ලෝරයිඩ් දානවා. මේකෙන් 25ක් අරගෙන මේකට ඇඩ් කරනවලු Ba Cl2 ද්‍රාවණයක් දානවා කියලා කියන්නේ. BaCl2 ද්‍රාවණයක් දානවලු. එතකොට මොකද වෙන්නේ? මෙතන තියෙන සල්ෆේට් ටිකයි මෙතන තියෙන Ba2+ ටික එකතු වෙලා BaSO4 මෙතන අවක්ෂේප වෙනවලු. ගානේ කියනවා ඒක. BaSO4 අවක්ෂේප වෙනවා කියලා කියනවා. එයාගේ ස්කන්ධය මෙයාගේ ස්කන්ධය ගත්තාම 2.3යි 3යි 5යි ග්‍රෑම් කියලානේ කියන්නේ. 2.3යි 3යි 5යි ග්‍රෑම් කියලා කියනවා. සල්ෆේට් සාන්ද්‍රණය කීයද කියලා අහන්න. හරි. හරි. එතකොට මොකද වෙන්නේ? මෙතන තියෙන සල්ෆේටුයි ද්‍රාවණයේ තියෙන සල්ෆේටුයි පිටින් වැටෙන Ba2+ එකතු වෙලා බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. හරිද? එතකොට බේරියම් සල්ෆේට් එකකින් මේ ලොකු කෙනාගේ එකකින් Ba2+ ලා එක්කෙනයි සල්ෆේට් ලා එක්කෙනා එනවා. Ba2+ ලා එක්කෙනයි සල්ෆේට් ලා එක්කෙනා එනවා. right. එතකොට අපිට මෙතනින් ගත්ත හැකි බේරියම් සල්ෆේට් මවුල ගන්න පුළුවන්. කොහොමද ස්කන්ධයක් දැක්කොත් එහෙම අනිවාර්යයෙන් මවුල වලට හරව ගන්න. හරි. ස්කන්ධ වලින් අපිට ගණන් හදන්න බෑ. බේරියම් සල්ෆේට් මවුල ගන්න ගත්ත හැකි මෙන්න මෙයාගේ ස්කන්ධය ඒක ගැලීම අත්‍යවශ්‍යයි. හරි. ඒක දාන්න ඕනේ. මෞලික ස්කන්ධය බෙදන්න තියෙන්නේ. හරි. එතකොට මෙතනින් එනවා 0.01 කියලා එනවා. මවුල 0.01 කියනවා බේරියම් සල්ෆේට් මවුල. දැන් අපි දන්නවනේ බේරියම් සල්ෆේට් එකක් ඇතුළේ දැන් අපෙන් අහන්නේ මෙතන සල්ෆේට් සාන්ද්‍රණය අහන්නේ. සල්ෆේට් සාන්ද්‍රණය තමයි අහන්නේ කීයද කියලා. මෙන්න මෙයාකට තමයි උත්තරයක් ගන්න ඕනේ අපි. හරි. එතකොට බේරියම් සල්ෆේට් එකක් ඇතුළේ අපි දන්නවා සල්ෆේට්ලා කීයද මේ? මෙයාගේ එකක් ඇතුළේ සල්ෆේට්ලා ඉන්නෙත් එකයි. මෙයාගේ එකක් ඇතුළේ සල්ෆේට්ලා එකයි ඉන්නේ.
හරි එහෙනම් බේරියම් සල්ෆේට් මවුල 0.01ක් වෙනකොට දැන් මේවා පුළුවන් නේ තරක කරන්න ඒවට බේරියම් සල්ෆේට්ලා 0.01ක් වෙනවා කියන්නේ සල්ෆේට් මවුලත් ඔය ගානම ඉන්නෝ 0.01ක්ම ඉන්නෝ 0.01ක මවුල ඉන්නෝ එහෙනම් සල්ෆේට් සාන්ද්‍රණය ගත්ත හැකි මෙන්න මේ 0.01 කොහෙද හිටියේ මෙන්න මේ 25 ඇතුළේ හිටියේ ඒ 25 ටිකනේ මේ අවක්ෂේප කරලා ගත්තේ ඒ අවක්ෂේපයෙන් ගාන හදාගෙන ගියේ දැන් මේ 25 ඇතුළේ තමයි මෙන්න මේ 0.01 කියන ගාන හිටියේ එහෙනම් 0.01යි කියන මවුල ගාන දියලා හිටියේ ඝන සෙන්ටිමීටර් 25ක්. ඔක ඩෙසිමීටර ගන්න 1000න් බෙදන්න බෑ. හරි. එතකොට මෙතන සල්ෆේට් සාන්ද්‍රණය එනවා 0.01 ගන්න තැන. 0.01 25න් බෙදලා 1000න් වැඩි කරත් හරි. 0.4යි කියලා. 0.4යි කියලා. එතකොට මෙන්න මේ සල්ෆේට් ගේ කතාවයි හරි. සල්ෆේට් ගේ කතාව හරි. හරි. ඊට ඉතුරු ආන දේ බලන්න දෙයි. හරි. කොහොමද තමයි සල්ෆේට් ගේ කතාව හරි. ඊළඟ ගත්තාම දෙවෙනි කොටසේ දෙවෙනි රයිට් දෙවෙනි කොටස ගත්තාම ඒ කියනවා මෙහෙම මේ P ද්‍රාවණය ඇතුලේ තියෙන Cu2+ ටික කොපර් සල්ෆයිඩ් විදිහට අවක්ෂේප කරන්න ඕනද? හරි P ද්‍රාවණය ඇතුලේ තියෙන Cu2+ ටික CuS විදිහට අවක්ෂේප කරන්න P ද්‍රාවණයෙන් ආපහු 25ක් කරගන්න ඕනේ. 25ක් කරගෙන H2S යවනවා. ඊට පස්සේ හම්බ වෙනවලු අවක්ෂේපය CuS කියන කෙනා යාව ආය හොදලා පෙරට ගත්තට පස්සේ පෙරණය කියන්නේ අවක්ෂේපය අයින් කරාට පස්සේ ඉතුරු වෙන ද්‍රාවය. අන්න ඒක තුන්වෙනි මේ ක්‍රමවේදය සඳහා තියලා තියෙනවලු. ඊට පස්සේ අවක්ෂේපය වෙන් කරලා අරගෙන ඒකට දානවා 0.28 සාන්ද්‍රණය තියෙන KMnO30ක්. හරි. 0.28 සාන්ද්‍රණය තියෙන KMnO30ක් දාලා අනුමාපන වාස්තු දැම්මෝ ඊට Cu2+ Mn2+ SO2 හැදුනලු ප්‍රතිඵල විදියට Cu2+ Mn2+ SO2 හැදුනා කියලා කියන්නේ. ඒ ද්‍රාවණය නටවා SO2 ඉවත් කරලා තියෙනවා. මේ වායුවන් ඉවත් කරලා අයින් කරන්න පුළුවන්. SO2 ඉවත් කිරීමෙන් පසු වැඩිපුර තිබූ KMnO4 0.1 Fe2+ ද්‍රාවණය සමග අනුමාපනය කරලා තියෙනවා. 10.5ක් අයලා තියෙනවා. ඊට පස්සේ copper 2+ සාන්ද්‍රණය කීයද කියලා අහන්න. රයිට් එතකොට හරි එතකොට දෙවෙනි තාව ගත්තොත් එහෙම දෙවෙනි ක්‍රමවේදය ගත්තොත් එහෙම ඒ කියන්නේ P ද්‍රාවණයේ තියෙන Cu2+ ටික කොපර් සල්ෆයිඩ් විදිහට අවක්ෂේප කරන්න ඕනේ. ඒකට P ද්‍රාවණයේ තියෙන කොපර් 2+ තමයි මේකේ ටාගට් කරන්නේ. P ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් වෙන් කරලා අරගෙන කලින් වගේ 25ක් අරගෙන මේකට යවනවා H2S. උබුල්ණය කරන H2S. හරිද? H2S උබුල්ණය කරලා ඊට පස්සේ අවක්ෂේපය පෙරණයි කියලා දෙකක් වෙනවා. ඒකට කොපර් සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා. මේ විදිහට කොපර් සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා. පෙරණය වෙනම තියෙනවා. මේ තියෙන්නේ උඩ තියෙන පෙරණය. මේක පෙරණය. මේක පෙරණය. මේක පෙරණය. ඊට පස්සේ මොකද කරන්නේ? අවක්ෂේපය අරගෙන මෙන්න මේ කොපර් සල්ෆයිඩ් කියන අවක්ෂේපය අරගෙන කොපර් සල්ෆයිඩ් කියන අවක්ෂේපය අරගෙන ඒකට 0.28 සාන්ද්‍රණයක් තියෙන KMnO4 දානවා. මෙන්න මේකට දානවා 0.28 සාන්ද්‍රණයක් තියෙන KMnO4 30ක් දානවා කියලා කියනවා. ඝන සෙන්ටිමීටර 30ක් දානවා. ඝන සෙන්ටිමීටර 30ක් දාලා දැම්මාට පස්සේ ප්‍රතිඵල විදිහට Cu2+ ඇවිල්ලා තියෙනවා. Mn2+ ඇවිල්ලා තියෙනවා. SO2 ඇවිල්ලා තියෙනවා. මේ ටික තමයි ප්‍රතිඵල විදිහට ඇවිල්ලා තියෙන්නේ. right එතකොට මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා අපි හිතාගත්තයි.
ඊට පස්සේ කියනවා සෑදුනි ද්‍රාවණය නටවා SO2 අයින් කරලා. ඊට පස්සේ කතාවක් කියනවා මෙතන. හරිද? ද්‍රාවණය නටවලා SO2 ඉවත් කිරීමෙන් පසු වැඩිපුර තිබූ KMnO4 ටික. හරිද? මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. දැන් කොපර් සල්ෆයිඩ් ගත්තාම මෙතන තියෙන්නේ මොනවද? කොපර් සල්ෆයිඩ් ගත්තාම මෙතන තියෙන්නේ Cu2+ සහ H2- නේ තියෙන්නේ. කොපර් සල්ෆයිඩ් කියන කෑම ඇතුලේ තියෙන්නේ Cu2+ සහ H2- තමයි තියෙන්නේ. එතන මෙතන තියෙන්නේ Cu2+ සහ H2-. මෙන්න මෙතන Cu2+ සහ H2- තමයි තියෙන්නේ. එතන Cu2+ ටික එහෙමම ඉතුරුලා තියෙනවනේ මේ. ප්‍රතිඵල විදිහට Cu2+ එනවා කියන්නේ මෙතන මේ ආරම්භයේ තිබ්බ Cu2+ ටික වෙනසක් වෙලා නැහැ. ඒ ටික එහෙම ඉන්නවා. එහෙනම් වෙලා තියෙන්නේ මොකද්ද? මෙන්න මෙතන තියෙන MnO4- එකෙන් මේ ඔක්සිකරණ ක්‍රියාවලිය කියන්නේ. ඔක්සිකරණ සම්පූර්ණ වැඩේ වෙලා තියෙන්නේ MnO4- ටික Mn2+ වෙලා තියෙන්නේ. Mn2+ වෙලා තියෙන්නේ. ඔක්සිකරණංගේ අඩු වෙලා. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවතර මේ ඊට S2- තිබ්බ ටික ප්‍රතික්‍රියා කළ S2- විදිහට තිබ්බ මෙතන. අපි දැන් කතා කරන්නේ මෙන්න මේක. මෙතන තියෙන්නේ S2-. අන්න S2- ටික SO2 වෙලා තියෙනවා. එතන මෙන්න මේ පළවෙනි එක කතාවේදී ඔක්සිකරණාංකය අඩු වෙලා තියෙනවා. ධන 7 ඉඳලා ධන 2ට ඔක්සිකරණාංකය අඩු වෙලා. එහෙනම් මේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව මේක. මෙතන ඍණ 2 ඉඳලා ධන 4ට ඔක්සිකරණාංකය වැඩි වෙලා තියෙනවා. එතන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව මේක. ඔන්න ඔය තමයි සම්පූර්ණ ක්‍රියාවලිය. Cu2+ වෙනසක් වෙලා නැහැ. මෙතනත් Cu2+, මෙතනත් Cu2+, ඒ ටික එහෙම ඇවිල්ලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? වැඩිපුර තිබූ KMnO. කොහා මේ දාලා තියෙන 30 මෙන්න මේ දාලා තියෙන 30 වැඩිපුර දාලා තියෙන්නේ. මේ කොපර් සල්ෆයිඩ් ඕනම කරන ගාන මේ දාලා තියෙන්නේ මේ 30 විතර. වැඩිපුර තමයි දාලා තියෙන්නේ. ඒ වැඩිපුර අර දැන් ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඉතුරු වෙලා තියෙන වැඩිපුර ටික ප්‍රතික්‍රියා වෙනවා Fe2+ එක්කනේ. මෙතනින් එන වැඩිපුර ටික මෙතනින් එන වැඩිපුර ටික මෙතනින් එන වැඩිපුර ටික ඒ ටික ප්‍රතික්‍රියා වෙනවා 0.1 සාන්ද්‍රණයක් තියෙන Fe2+. 0.1ක සාන්ද්‍රණයක් තියෙන Fe2+ එක ප්‍රතික්‍රියා වෙනවා. එතනදී ගිහිල්ලා තියෙනවා 10.5. 10.5 තමයි එතනදී ගිහිල්ලා තියෙන්නේ. හරි. රයිට්. එතකොට ඔක්සිකරණ ක්‍රියාවලිය දෙකක් තියෙනවා. එකක් මෙන්න මේක. එකක් මෙන්න මේක. අනිත් එක මෙන්න මෙතන වෙන එක මොකක්ද? මෙතන වෙනවනේ මේ MnO4- Fe2+ අතර ප්‍රතික්‍රියාව. ඒතර Fe2+ Fe3+ වෙනවා. MnO4- Mn2+. නොයි ක්‍රියාවලිය දෙක තමයි වෙන්නේ මේක එක මේක දෙක. ඒතර ඔය ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න. අන්න වෙච්ච වැඩේ ඕක. ඊට ප්‍රතික්‍රියා දෙකක් ලියා ගන්න තියෙනවා. එතකොට පළවෙනි එක ගත්තොත් එහෙම MnO4- Mn2+ වුණා. H2- SO2 වුණා. MnO4- Mn2+ වෙනවා මේ පළවෙනි ක්‍රියාවලිය කියන්නේ. H2- SO2 වෙනවා. හරි මේ ආම්ලික මාධ්‍යනේ ප්‍රතික්‍රියා වෙන්නේ. H+ තියනවා කියනවා හැමතැනම. right. එතකොට මේක ආම්ලික මාධ්‍ය තමයි තුරුත කරගන්න වෙන්නේ. ඒතකොට අපි එකපාරට තුරුත කරමු ආර්ධ ප්‍රතික්‍රියා ලියන්න කියලා විශේෂ කරලා කියලා නැති නිසා. එතන ධන 7යි ඔක්සිකරණාංක ඍණ 2 අතර ඍණ 8 හැපැත්තට ධන 8යි ධන 8න් එකක් ගියාම ධන 7යි. එතන ධන 2යි. එතන මෙයා ඍණ 2යි. එතන ධන 4යි.
මෙතනින් මෙතෙන්ට යනකොට ඔක්සිජන් අංක වෙනස 5යි. මෙතනින් මෙතෙන්ට යනකොට ඔක්සිජන් අංක වෙනස 6යිනේ. ඍණ 2 ඉඳලා ධන 4ට, ඍණ 2 ඉඳලා බිඳුවට, ඍණ 2 ඉඳලා බිඳුවට ඇවිල්ලා බිඳුවේ ඉඳලා 4ට වැඩි වෙනවා. එතන මෙතන වෙනස 2යි, මෙතන 4යි. ඔය දෙක තුනම 6ක් යනවා. ඔක්සිජන් අංක වෙනස 6යි. ඊට මාරු කරලා අඩි ගන්නවා. මාරු කරලා අඩි ගන්නවා. හරි. එතකොට මෙයාගේ වෙනසෙන් මාරු කරලා අඩි ගන්නවනේ. මෙයාගේ වෙනස 6යි, ඒකෙන් මේක වැඩි කරන්න ඕන. මෙයාගේ වෙනස 5යි, ඒකෙන් මේක වැඩි කරන්න. හරි. ඊට පස්සේ ඔක්සිජන් බැලන්ස් ගන්න තියෙනවා. ඔක්සිජන් බැලන්ස් ගන්න මේ පැත්තේ 24ක් තියෙනවා, මේ පැත්තේ 10යි තියෙනවා. වම් පැත්තේ 6ක් අතර 24යි, මේ පැත්තේ 5 දෙක 10යි. එතන මේ පැත්තේ 24යි, මේ පැත්තේ 10යි කියන මේ පැත්තට 14ක් මඩින්. මේ පැත්තට 28යි ප්ලස්. ආරෝපණ බැලන්ස් කියලා බලන්න. හරිද බලන්න. 4ක් ඍණ 2 ඍණ 10යි, ඍණ 10යි, ඍණ 6යි, ඍණ 16යි. ඍණ 16 ගියාම ධන 12ක් නේ මේ පැත්තේ ඉතුරු වෙන්නේ. 28ත් එක ප්‍රතික්‍රියා මේ සුළු වුණාම ධන 12ක් ඉතුරු වෙනවා. එතන 6 2 12යි, ධන 12යි, ධන 12යි සුළු. මේ සමානයි දෙපැත්ත. හරි. සුළු වුණාම සමාන වෙනවා. මේක. හරි. ඊට පස්සේ ඊළඟ එක වෙන්නේ MnO4- සහ ප්‍රතික්‍රියා දෙකම අපි ලියාගමු මෙතන. MnO4- Mn2+ වෙනවා. Fe2+ Fe3+ වෙනවා. ඒකනේ කතාව. MnO4- Mn2+ වෙනවා. Fe2+ Fe3+ වෙනවා. වෙනස බලුවම ආයේ මෙතන ධන 7යි. මෙතන ධන 2යි. ධන 3යි. ඔක්සිජන් අංකයි. ධන 2යි. මෙතන වෙනස 1යි. මෙතන වෙනස 5යි. මාර්ගවල වැඩි කරාම මෙයාගේ වෙනසෙන් අනිත් දෙන්න අඩිය වෙනවා. මෙයාට 5යි. මෙයාට 5යි එන්න ඕන. මෙයා වෙනස 1යිනේ. 1 1 එන්න ඕන. ඊළඟට ඔක්සිජන් මේ පැත්තේ 4ක් තියෙනවා. එහෙනම් මේ පැත්තට 4ක් ජලය වැටෙනවා. ඊළඟට 8ක් H+ මෙහෙට වැටෙනවා. බැලන්ස්ද දෙපැත්තේ ආරෝපණ. පසරත් දෙක ධන 10යි 18යි 17ක් වෙනවානේ. ධන 17යි මේ පැත්තේ. එතන පසරත් 15 දෙකයි 17. ඒකට ආරෝපණ බැලන්ස්. රෝග තමයි ප්‍රතික්‍රියා දෙක වෙන්නේ. රයිට්. ඊට පස්සේ දැන් ගාන හදන්න යන්. ඉතින් ප්‍රතික්‍රියා දෙක අපි ලියාගත්තා අපි. දැන් ගාන හදන්න තියෙන්නේ. එතකොට අපි ගත්තොත් මෙතන කතාව එතකොට මේ කොපර් සල්ෆයිඩ් එහෙම ප්‍රතික්‍රියා වෙලා KMnO4 එක මෙන්න මේ ටික පළ විදිහට දෙනවා. ඊට පස්සේ මේ දාලා තියෙන KMnO4 ටික වැඩිපුරනේ දාලා තියෙන්නේ මෙන්න මෙතන. 0.26ට සාන්ද්‍රයෙන් 30ක් දානවා කියන්නේ වැඩිපුර තමයි දාන්නේ. 0.26ට 30ක් දානවා කියලා දාන්නේ වැඩිපුර දාන්නේ. එතන ප්‍රතික්‍රියාවට ඕන කරන ගාන වැය වෙලා ඉතිරි වෙලා තියෙන KMnO4 ටික තමයි Fe2+ එක ප්‍රතික්‍රියාව වෙන්නේ. එහෙනම් එතනින් තමයි අපි ගාන පටන් ගන්නවා. සාමාන්‍ය අනුමාපනයක් අන්තිමෙන්නේ පටන් ගන්න ආපස්සට ආදායනෙන්නේ. දැන් අපි පටන් ගන්න ඕනේ මේ Fe2+ ගානේ. එතන Fe2+ මවුල ගාන ගත්තේ කොච්චරක් ගියාද කියලා. ඊට පස්සේ ඒක ප්‍රතික්‍රියා කරන්නේ අර ඉතිරි වෙලා තිබ්බ KMnO4 එක්කනේ. එතන මවුල අනුපාතයෙන් අපිට ඉතිරි වෙලා තිබ්බ KMnO4 ගත්තයි. එතනින් පුළුවන් ආරම්භක ගාන දන්න නිසා ප්‍රතික්‍රියාවට වැය වෙච්ච ගාන හොයාගන්න. එතනින් පුළුවන් copper 2+ ට කතාවක් හදන්න. එතන S2- එකෙන් copper 2+ ට එන්න පුළුවන්. හරි. රයිට් බලමු.
ඒතර වැඩිපුර KMN of එක ප්‍රතික්‍රියා කරලා තියෙන 0.1 Fe2+ වලින් 10.5ක් ගහලා තියෙනවා. ඒතර අපිට ඒක ගත්ත හැකි Fe2+ මවුල. Fe2+ මවුල ගන්න පුළුවන්. 0.1 සාන්ද්‍රණයෙන් 10.5ක් නෙයි. ඒතර 0.1 සාන්ද්‍රණයෙන් 10.5ක් තමයි. මේක සුළු වුණා වෙනවා Fe2+ මවුල ගන්න ගිහපු. ඒක ඇසම 0.5 වැඩි කිරීම 10.3ක්. ඒක ඇසම 0.5 වැඩි කිරීම 10.3ක් කියලා. හරි. එහෙනම් අපිට එතනින් ගත්තයි ඉතිරි වෙලා තිබ්බ KMN of ගානේ. ඉතිරි වී තිබු KMN of මවුල ගන්න ගත්ත හැකි. මවුල අනුපාතය වෙන්නේ කීයද? Fe2+ සහ KMN of අතර මවුල අනුපාතය වෙන්නේ. ඉතින් Fe2+ සහ MnO2 අතර මවුල අනුපාතය වෙන්නේ 5ට 1යි. කියන්නේ Fe2+ 5ක් යනකොට KMnO2 යන්නේ 1යි. මෙයා 10ක් නම් මෙයා 2යි. ඒ කියන්නේ Fe2+ ගානෙන් 5න් පංගුවක් තමයි MnO2 යන්නේ මයිනස් යන්නේ. ඒතර Fe2+ ගාන දන්නවා අපි 5න් බෙදුවා නම් හරි MnO2 මයිනස් ගාන හොයාගන්න. ඒතර 1.05 වැඩි කිරීම 10.3 බෙදන්න වෙනවා 5න්. ඒක තමයි KMnO2 ගාන. ඒ කියනවා 2.1 වැඩි කිරීම 10.4ක්. 2.1 වැඩි කිරීම 10.4යි මවුල් කියලා එනවා. ත්‍රිවිධ KMnO2 ගාන. ඒතර ආරම්භක ගාන හොයාගන්න පුළුවන්. ආරම්භක KMnO2 ගාන මවුල ගාන කියන්නේ 0.28 සාන්ද්‍රණයෙන් 30ක්. 0.28 සාන්ද්‍රණයෙන් 30ක් තමයි දාන්නේ. ඒ කියන 8.4 වැඩි කිරීම 10.3ක්. 8.4 වැඩි කිරීම 10.3ක් කියලා. ඒ නිසා අපිට ගන්න පුළුවන් ප්‍රතික්‍රියා කරපු ගාන. ප්‍රතික්‍රියා කරපු ගාන ඉන්නේ මේ දෙන්නගේ වෙනසනේ. හරි මේ දෙන්නගේ වෙනසනේ. හරියට තුන. ප්‍රතික්‍රියා ගාන වෙන්නේ මේ දෙන්නගේ වෙනස එන්නේ. හරි. ඒතර 8.4 වැඩි කිරීම 10.3න් අඩු වෙන්න වෙනවා. ඉතිරිලා තිබ්බ ගාන මේ ආරම්භක ගාන ඉතිරිලා තිබ්බේ 2.1 වැඩි කිරීම 10.4. 10.3යි 10.4යි මෙතන තියෙන්නේ. එතන 10.3 තියෙන. මෙතන 10.4 තියෙන. හරි සුළු කරලා බලාගෙන. ඒක එනවා 8.2 වැඩි කිරීම 10.3ක් තියෙනවා. 8.2 වැඩි කිරීම 10.3ක් තමයි එන්නේ. ප්‍රතික්‍රියා කරපු ගාන. රයිට්. එතකොට ප්‍රතික්‍රියා වෙන්නේ කාත් එක්කද? ප්‍රතික්‍රියා වෙන්නේ S2 එක්කනේ. ප්‍රතික්‍රියා වෙන්නේ S2 එක. එතකොට ඒක බැලුවොත් අපි ගිහිල්ලා හරි. එතන ප්‍රතික්‍රියාව තියෙන මේදී MnO4 S2 අතර ප්‍රතික්‍රියාව 5ට 6යි අනුපාතය. 5ට 6යි අනුපාතය. ඒතර MnO4 ගාන අපි දන්නේ. මේකනේ දන්නේ. ඒතර දන්න කෙනාගේ අගයෙන් බෙදලා දන්න කෙනාගේ මවුල ගාන දන්න කෙනාගේ අගයෙන් බෙදලා හොයන කෙනාගේ ගානින් වැඩි කරන්න. එහෙනම් 6න් බෙදලා 5න් වැඩි කරන්න ඕන S2 ගාන ගන්න.
අපි කිව්වාගේ එම නිසා ප්‍රතික්‍රියාව වුණේ S2 1 S2 මවුල ගාන හොයන්න. මොකද මේක කරන්නේ 8.2 වැඩි කරා 10 රින 3 ඔන්න ඔය මවුල ගාන. KMN of ඕකේ. ඒක අදාළ කෙනාගේ ගානෙන් බෙදලා හොයන කෙනාගේ ගානෙන් වැඩි කරා. 6න් බෙදලා 5න් වැඩි කරාම S2 ගාන එනවා. 6.8 වැඩි කිරීම 10 3ක්. 6.8 වැඩි කිරීම 10 3ක් කියලා. 6.8 වැඩි කිරීම 10 3ක් කියලා එනවා S2 හරි. එතකොට copper 2+ ගාන කොහොමද ගන්නෙ? කලින් කිව්වනේ අතන අපි කිව්වනේ copper 2+ copper sulfide ගෙන් නේ copper sulfide ගත්තාම එයාලා එක්කෙනෙක්ගෙන් copper 2+ ලා එක්කෙනයි S2 ලා එක්කෙනයි. කියන්නේ මෙන්න මේ දෙන්නගේ අගයන් සමානයි නේ. මවුල ගණන් සමාන වෙන්න එපා. copper 2+ ලා 10ක් ආවොත් මෙයාගේ 10ක් එන්නේ. මෙයාගේ 20ක් ආවොත් මෙයාගේ 20ක් එන්නේ. අනිත් පැත්තට මෙයාගේ 20ක් ආවොත් මෙයාගේ 20ක් එන්න. මෙයාගේ 30ක් ආවොත් මෙයාගේ 30ක් එන්න. එහෙනම් S2 සහ copper 2+ ගේ අගයන් සමානයි. හරි. එහෙනම් S2 ගේ අගයම තමයි copper 2+ වෙන්නේ. Cu2+ මවුල ගාන එන්නේ ඔය ගානම තමයි. 6.8 වැඩි කිරීම 10ට 3ම තමයි. right එතකොට සාන්දරය අපිට ගන්න පුළුවන් මෙන්න මේ මවුල ගාන දී වෙලා තිබ්බේ කොච්චරද? 25ක් නේ වෙන් කරලා ගත්තේ. 25ක තමයි දී වෙලා තියෙන්නේ. එහෙනම් copper 2+ සාන්දරය යහන්නේ. copper 2+ සාන්දරය ගන්න පුළුවන් මේ ටික දී වෙලා තියෙන්නේ 25ක්. දී වෙලා තියෙන්නේ 25ක. 10ක කොච්චරද? ඒකක දාන්න ඕනේ මේ හැමතැනටම හරි. වෙලානින්ද මම දාන්නේ නැහැ. ඒකක මේ හැමතැනටම වෙන්න ඕනේ. එකන ඉදී පෙන්නන්න ඕනේ නැහැ. හැබැයි ඒකක දාන්න. 6.8 වැඩි කරන 10න් 3 25න් බෙදලා 10න් වැඩි ගන්න එනවා. ඒතකොට 0.27ක් කියලා. 0.2ක් 1.7ක් කියලා. හරි. copper 2+ කතාවත් හරි. ඊළඟට ආයි කියන මොකද්ද? H+ ගේ හොයන්න ඕනේ. ඒතර පළවෙනි කොටස් දෙක හරි දැන්. හරි. පළවෙනි දෙන්නගේ සල්ෆේට් සාන්ද්‍රණයයි copper 2+ සාන්ද්‍රණය දෙකම හරි. දැන් H+ සාන්ද්‍රණය බලන්න තියෙනවා. එතන මොකද්ද එතන කියන්නේ? තුන්වෙනි ක්‍රමයේදී කියනවා ඉහත දෙක ක්‍රමයේදී ලබාගත් පෙරණය. දෙක ක්‍රමයේදී ලබා ගන්න පෙරණය මොනවද නැත්තේ? copper 2+ තියෙන්න දෙයක් නැහැ නේ. copper 2+ ඔක්කොම ටික මෙන්න මෙතන අවශ්‍ය වෙනවනේ මෙතන. හරි. දෙවෙනි එකේදී copper 2+ ඔක්කොම ටික අවශ්‍ය වෙනවා. ඒ නිසා තුන්වෙනි එකට එනකොට දෙවෙනි එකෙන් ගන්න පෙරණය ගන්න නිසා ඒකේ copper 2+ තියෙන්න දෙයක් නැහැ. හරිද? ඊළඟට ඒකෙන් ලාස්ට් තමයි H2S ඉවත් කිරීම. දෙවෙනි එකේ H2S උගුරණය කරන්න ඒ ටික ඉවත් කරන්න ආපහු නටවනවා කියලා කියන්නේ. ඊට පස්සේ කාමරුෂ්ණාක් සිද්ධ කරන ලදී. මේකට 105 KiO3 සහ 105 Ki යන දෙකකින් වැඩි ප්‍රමාණයක් එකතු කරන ලදී. මුක්ත වූ අයඩින් ප්‍රමාණය අනුමාපනය කිරීම සඳහා අවශ්‍ය වූ 0.4 සාන්ද්‍රණයක් තියෙන Na2H2O3 ද්‍රාවණයේ පරිමාව 25ක් කියලා කියනවා. H+ සාන්ද්‍රණය අහනවා. right එතකොට මෙතන මේ සුලභ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒක මම මෙහෙම කියන්නම්. හරි. හරි. එතකොට දෙක ක්‍රමවේදයෙන් ගන්න එක්කෙනා තමයි අපි ගාව ඉන්නේ. ගන්න සෙන්ටිමීටර 25 එක්කෙනා. හරි. එතන මේ දෙක ක්‍රමවේදයෙන් එන එක්කෙනාගේ ඒක පරිමාව 25යි. එතන ඉන්නේ SO4 2- උයි H+ උයි අයන දෙක. හරි. ඒකට දානවා කියනවා මොනවාද? එහෙම ඉන්න කෙනාට දානවා කියනවා IO3- සහ
i minus කියන දෙන්න. IO3 minus i minus කියන දෙන්නාව දානවලු. එතකොට I2 යන ID මුක්ත වෙනවා කියලා කියන I2 යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනත් වෙන්නේ IO3 minus කිනුත් හැදෙන්නේ I2. හරි. I minus කිනුත් හැදෙන්නේ I2. ඒකයි ඔය I2 යනවා කියලා කියන්නේ. IO3 minus උත් I2 වෙන්නේ I minus උත් I2 වෙන්නේ. හරි. ඉතින් රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් එන්නේ මෙතන ඔක්සි මේ පළවෙනි එකෙන් වෙන්නේ මොකක්ද? මෙතන ඔක්සිකරණාංකය අඩු වෙන එකක් එන්නේ. ධන පහේ ඉඳලා බිඳුවට එනවා. මෙතන ඍණ එකේ ඉඳලා බිඳුවට වැඩි වෙනවා. හරි. ඒතර දෙකම ඔක්සිකරණ හරණ දෙකම මෙතන තියෙනවා. හරි. රයිට්. ඒතකොට ඒක ලියාගත්තොත් අපි ලියන්න කලින් මෙහෙම බලමුකෝ. ඊට පස්සේ මෙතනින් මේ දෙකෙන්ම I2 නේ යන්නේ. මෙන්න මේ I2 නේ යන්නේ. ඒතර ඔය දෙකෙන්ම එක්කෙනෙක් එන්නේ. හරි. මෙයාගෙනුත් I2 වෙන්නේ මෙයාගෙනුත් I2 වෙන්නේ. අන්න ඒ I2 ප්‍රතික්‍රියා කරන්න දානවා කියනවා. 0.4 සාන්ද්‍රණයක් තියෙන Na2H2O3 25ක් දානවා කියලා. 25ක් අවශ්‍ය වූ 0.4 සාන්ද්‍රණයක් තියෙන මෙන්න මේ ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 25යිලු. H+ සාන්ද්‍රණය කීයද කියලා අහන්න. මෙන්න මෙයාගේ අගය තමයි ගන්න ඕනේ. රයිට්. ආම්ලික මාධ්‍යය එන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව රෙඩොක්ස් වලින් ගන්නත් පුළුවන්. හැබැයි මේක මතක තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි. ලේසි මතක කියන මතක හිටිනවා නේ ඒකයි. එහෙමයි කියන්නේ. මේ ප්‍රතික්‍රියාව මතක හිටිනවා. ඒ නිසා රෙඩොක්ස් වලින් ගන්නට වඩා අඩු වෙලාවකින් ලියා ගන්න පුළුවන් මතක තිබුණා. ප්‍රතික්‍රියාව මේක. Na2 තාම මේක හැම අවුරුද්දේම වගේ එන ප්‍රතික්‍රියාව. Na2H2O3 I2 එක්ක ප්‍රතික්‍රියාව වෙලා NaI plus Na2SO6 දෙන. ඔන්න ප්‍රතික්‍රියාව කටපාඩමින් ලියා ගන්න පොඩ්ඩක් මතක තියාගන්න. මොකද රෙඩොක්ස් වලින් ගන්න ගියාම ටික වෙලා යනවනේ. මෙතන රෙඩොක්ස් වෙන්නේ I2 minus I minus එනවා. H2O3 2 minus එකේ SO6 2 minus එනවා. ඔක තමයි රෙඩොක්ස් ප්‍රතික්‍රියාව පැත්තෙන් ගන්නවා. ඊට වඩා ලේසි මේක මේ විදිහට ලියා ගන්න. හරි. ඒක බැලන්ස් වෙද්දි මෙතෙන්ට දෙකක් එනවා. ආය මෙතෙන්ට දෙකක් එනවා. කොහොමද බැලන්ස් වෙන්නේ? අයඩින් දෙක නිසා අයඩින් මේ පැත්ත දෙකක් තියෙන නිසා මෙතෙන්ට දෙකක් එන්න ඕන. ඊළඟට සෝඩියම් මේ පැත්තේ හතරක් තියෙන නිසා මෙතෙන්ට දෙකක් එන්න. හරිනේ. සෝඩියම් දකුණු පැත්තේ හතරක් තියෙන නිසා වම් පැත්තට දෙකක් එන්න. ඒතර ඔය ප්‍රතික්‍රියාව වෙන I2 ටික මෙන්න මෙතන කතාව තමයි මේ ලියලා තියෙන්නේ. ඒකට අදාළ ප්‍රතික්‍රියාව තමයි ලියලා තියෙන්නේ. ඊළඟට මෙතන එකක් තියෙනවා තව. ඒතර ඒක ලියන්නත් එපා. හරිද? එතන වෙන්නේ මොකද්ද? එතන වෙන්නේ IO3 minus කිනුත් I2 හැදෙනවා. පාට ලියන්න. IO3 minus ගෙන් I2 හැදෙනවා. I minus කිනුත් I2 හැදෙනවා. I minus කිනුත් I2 හැදෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ මෙතන? ඔක්සිජන් හැදෙන ඉතුරු ටික තුනට වෙන්න බෑ මුලින්. එතන මෙතෙන්ට 2යි. මෙතෙන්ට 2යි එනවා. මෙතේ I2 ඉන්න. හරි. එතකොට මෙතන ඔක්සිජන් අංක ගත්තාම ඍණ 2 3ක් ඍණ 6 හැවතර ධන 6 6 එකක් ගියාම ධන 5යි දෙන්නේ. ධන 5 දෙන්නෙක් ඉන්නවනේ. ධන 5 දෙන්නෙක්. මෙතන ඉන්නේ බිඳුවේ දෙන්නෙක්. බිඳුවේ දෙන්නෙක්. ඒතර වෙනස කීයද? වෙනස 10යි. මෙතන ඍණ 1 දෙන්නෙක් ඉන්නවා. I minus කද ඍණ 1යි ඒ වගේ දෙන්නෙක් ඉන්නවා. මෙතන බිඳුවේ දෙන්නෙක්. වෙනස කීයද? 2යිනේ. වෙනස 2යි. මෙතන ඔක්සිජන් අංකය අඩු වෙලා පළවෙනි එකේදී මේකේදී ඔක්සිජන් අංකය අඩු වෙලා තියෙන්නේ. මෙතන ඔක්සිජන් අංකය වැඩි වෙලා තියෙන්නේ. වෙනස 10 2න් විතර කැපෙනවා. කැපෙන එක. මෙතන 1යි මෙතන 5යි කියලා දැම්මේ. මාරු කරලා වැඩි ගන්න තියෙන්නේ. මෙයාගේ අගේ මෙයා වැඩි වෙනවා. මෙතෙන්ට 5ක් එනවා. මෙතෙන්ට 10ක් එනවා. මෙතෙන්ට 10ක්. හතරක් දෙකක් තිබ්බා 5ක් එනවනේ කොහොමද? ඒතර 10ක්. දැන් ඔක්සිජන් හයිඩ්‍රජන් බැලන්ස් ගන්න තියෙන්නේ. එතන මේ පැත්තේ සම්පූර්ණයෙන් වම් පැත්තේ ඔක්සිජන් ගත්තාම 6ක් එනවනේ. එහෙනම් මේ පැත්තට 6ක් ජලය එන්න ඕන. ඊළඟ 12 H+ මේ පැත්තට එන්න. බැලන්ස්ද බලන්න. මේ පැත්තේ සමස්ත ආරෝපණයේ බිඳුව එනවා නේද මේ? මෙතන ඍණ 10යි, මෙතන ඍණ 2යි, ඍණ 12යි. ඍණ 3යි, ධන 12යි බිඳුවයි. මේ පැත්තේ ආරෝපණය බිඳුවයි. අපිට මේක එකට ලියා ගන්න පුළුවන් මේ විදිහටනේ. ඔය 5යි I2 එකතු කරලා ලියා ගන්න පුළුවන්. සමස්ත ක්‍රියාවලිය 12යි H+ 10යි I minus 2යි IO3 minus
හැදෙනවා 6i i2 6i h2o කියලා. කොහොමද ලියන්න පුළුවන්? රයිට්. එතකොට ප්‍රතික්‍රියාව ඔකයි කතාව. දැන් අපි ආයෙ විස්තර ගියොත් එහෙනම් විස්තරෙන් මොකද්ද කියන්නේ? 0.4 Na2H2O3 25ක් ආවනවා කියනවා. කියන්නේ මෙන්න මෙතනනේ. මේ ප්‍රතික්‍රියාවේ මෙතන. මෙයා මේට අදාළ කතාව තමයි මේ තියෙන්නේ. මෙයාගෙන් 0.4 සාන්ද්‍රණය 25 0.4 සාන්ද්‍රණය 25ක් තමයි වෙලා තියෙන්නේ. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් පිට වෙලා ගියපු I2 ගා. පිට වෙලා ගියපු I2. ඒ I2 පිට වෙන්නේ කොතනින්ද? I2 පිට වෙන්නේ මෙතනින්. හරි. ඔන්නව තමයි ආපස්සට එන්න තියෙන්නේ. එතකොට Na2H2O3 මවුල ගන්න පුළුවන්. Na2H2O3 මවුල ගන්න 0.4 සාන්ද්‍රණය 25ක් නේ කියලා තියෙන්නේ. 0.4 සාන්ද්‍රණය 25ක් කියලා තියෙන්නේ. හරි. එතකොට I2 ගාන හොයාගන්න පුළුවන් එතන. I2 මවුල ගාන. ඒක කොහොමද ගන්න අනුපාතය බාන කීයද කියන්නේ? අනුපාතය වෙන්නේ කීයද? දෙකට එකයිනේ. Na2H2O3 Na2H2O3 ට I2 අනුපාතය දෙකට එකයි. ඒ කියන්නේ Na2H2O3 යන ගානෙන් භාගයක් තමයි I2 යන්නේ. ඒකෙන් භාගයක් කියන්නේ I2. එහෙනම් මේක දෙකෙන් බෙදන්න. I2 ගාන. මේක බෙදන්න වෙනවා දෙකෙන්. H+ ගානේ අපි හොයන්න දෙන්නේ ඒගොල්ලෝ තියාගෙන හැම වෙලාවෙම හරි. H+ ගාන හොයන්න දෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන ප්‍රතික්‍රියාවෙන් ගත්ත හැකි I2 ට H+ අනුපාතය මේ. I2 ට H+ අනුපාතය කීයද? I2 වගේ දෙගුණයක් H+ ඕන. I2 වගේ දෙගුණයක් H+ ඕන. එහෙනම් අපිට H+ මවුල ගන්න පුළුවන්. ඔව් වගේ දෙගුණයක්. ඒ වගේ දෙගුණයක් නේ. ඒ වගේ දෙගුණයක් නේ. H+ ගාන ඒ වගේ I2 වගේ දෙගුණයක්. දැන් H+ මවුල ගන්න අවිල්ල තියෙන්නේ. H+ සාන්ද්‍රණය ගන්න පුළුවන්. පරිමාව කොච්චරද උනේ? 25ක් නේ උනේ නේ. පරිමාව 25ක් උනේ. එතන මෙන්න මේ 0.4යි 25 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 2 බෙදීම 2 කියන ටික දිය වෙලා හිටියේ 25ක්. සාන්ද්‍රණය කියන්නේ 1000ක තියෙන 25 ඉඳලා 10න් වැඩි කරාම එහෙම ලැබෙනවා. 25ට 25 10ට 10න් 3 2ට 2 ලැබිලා 0.4යි කරේ. හරි. ඔන්නෝම තමයි අහලා තියෙන සාන්ද්‍රණය ටික හොයාගන්න. ඉතින් සල්ෆේට් උත් හෙව්වා. කොබර් ප්ලස් උත් හෙව්වා. H+ උත් හෙව්වා. හරි. ඉතින් 2012 ගාන ඒ ටික තමයි අහලා තියෙන්නේ. හරි අපි 12 වෙනි ගාන බලමු. 2012 ගාන. ඒ කියනවා සමහර අවස්ථාවලදී සෝඩියම් සල්ෆයිඩ් Na2SO3 පරිරක්ෂකයක් ලෙස සොසේජ් මස් වලට එකතු කරන ලැබේ. මස් මියදියේගේ අඩංගු Na2SO3 ප්‍රමාණය නිර්ණය කිරීම සඳහා පහත දැක්වෙන ක්‍රියාපිළිවෙල යොදා ගන්නා ලදී. විවර 3 කියලා තියෙනවා. ඊට කියනවා පළවෙනි කොටස යත ක්‍රියාපිළිවෙල අඩංගු වූ පියවර 3 සඳහා තුලිත රසායන සමීකරණ ලියන්න කියන. පියවර 3 වෙන ප්‍රතික්‍රියාවලට තුලිත රසායන සමීකරණ ලියන්න කියලා කියන්නේ. රයිට්. හරි. එතකොට මොකද්ද පළවෙනි එක වෙන්නේ? මස් කිලෝග්‍රෑම් එකක් අණු HCl වැඩි ප්‍රමාණයක් සමග අටවන ලදී. මස් කිලෝග්‍රෑම් එකකට අණු HCl කියන අම්ලය දාලා අටවලා තියෙනවා. රයිට්. ඊට පස්සේ කියනවා පිට වූ වායුව මෙන්න මේ සාන්ද්‍රණයේ තියෙන I2 ද්‍රාවණ වැඩි ප්‍රමාණයක සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරලා ලදී. පරිමාව මෙච්චරයි. ඊට පස්සේ කියනවා පියවර දෙකේදී ලැබිච්ච ද්‍රාවණය දර්ශකයේ පිෂ්ඨය ලෙස යොදා ගනිමින් Na2H2O3 ද්‍රාවණයක් සමග අනුමාපනය කරලාදී අවශ්‍ය වූ Na2H2O3 පරිමාව 26 කියලා තියෙනවා. රයිට්. අපි බලමු ප්‍රතික්‍රියා ටික මොනවද කියලා.
right ඒ කියන්නේ පළවෙනි පියවරේ කියන්නේ මේ මස් කිලෝග්‍රෑම් එකක් තනු HCl තනු කම්ලයක් එක වැඩි ප්‍රමාණයක් එක නටේවා කියලා කියන්නේ. හරි එතකොට උතන මස් කිලෝග්‍රෑම් කියන එක අපිට වැඩක් නැහැ. අපිට වැඩක් තියෙන්නේ ඒක ඇතුලේ ඉන්න කෙනා. ඒතර මස් කිලෝග්‍රෑම් එකක් ඇතුලේ Na2SO3 ඉන්නවනේ. ඔය කියන්නේ ගාන උඩ කියන්නේ මස් වලට එකතු කරනවා කියලා Na2SO3. අන්න SO3 2- හරි. SO3 2- මයිනස් වලට තනු කම්ලයක් දැම්මාම SO2 වායුව පිට වෙනවා. හරි. SO3 2- තනු කම්ලයක් දැම්මම SO2 වායුව පිට වෙනවා. මේක ඉනෝගනික් වල තියෙන කතාවක්. හරි. ඉනෝගනික් වල තියෙන කතාවක්. SO3 2- වලට තනු කම්ලයක් දැම්මම SO2 පිට වෙනවා. මේක ඉනෝගනික් වල තියෙන කතාවක්. හරි. ඒතර ඒකට අදාළ ප්‍රතික්‍රියාව ගත්තාම Na2SO3 HCl එක්ක ප්‍රතික්‍රියා කරලා හරි Na2SO3 HCl එක ප්‍රතික්‍රියා කරලා NaCl සහ SO2H2O දෙනවා. මේක වායුව පිට වෙලා යනවා. ප්‍රතික්‍රියාවක නිරීක්ෂණය මේක. හරි. අර මේන් පොයින්ට් එක විදිහට තියෙන්නේ මෙයා. SO3 2- කියන අයනයට තනු කම්ලයක් දැම්මම SO2 වායුව පිට වෙනවා. ඒකට අදාළ ප්‍රතික්‍රියාව තමයි මේ තියෙන්නේ. හරි. එතකොට බැලන්ස් වෙනකොට සෝඩියම් දෙයක් නිසා මෙතන දෙයක් වෙනවා. Cl දෙයක් නිසා මෙතන දෙයක් වෙනවා. හරි. එතකොට පළවෙනි පියවරට අදාළ ප්‍රතික්‍රියාව ඕක. දෙවෙනි එක කියන්නේ ඒ පිට වෙච්ච වායුව කියන්නේ SO2 නේ පිට වෙන වායුව වෙන්නේ. SO2 I2 එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ. අන්න එතන ආයෙ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් තියෙනවා. මොකද රෙඩොක්ස් ප්‍රතික්‍රියාව? මෙතන තියෙන්නේ SO2 SO4 2- වෙනවා. අර I2 I- වෙනවා. SO2 SO4 2- වෙනවා. I2 I- වෙනවා. ඔක තමයි කතාව. හරි. එතකොට ඒකට ප්‍රතික්‍රියා ලියන්න බෑ. හරි. එතකොට රෙඩොක්ස් එක ගත්තොත් එහෙම SO2 I2 එක ප්‍රතික්‍රියා වෙලා SO4 2- සහ I- වෙනවා. බැලන්ස් වෙනකොට මෙයාලගේ ඔක්සිජන් අංකය ධන 4යි මෙයා. මෙයාගේ 1 2 4 ඍණ 8යි එහා පැත්තට ධන 8ෙන් දෙයක් ගියාම ධන 6යිනේ. මෙතන මොකද වෙන්නේ? I2 බිඳුවේ දෙන්නෙක් ඉන්නේ. බිඳුවේ දෙන්නෙක් ඉන්නේ නම් මෙතන දෙකක් දාර ගන්න වෙනවා. මෙතන ඉන්නේ ඍණ 1 දෙන්නෙක්. මෙතන වෙනස 2යි. මෙතන වෙනසක් 2යි. දෙකට දෙක කැපිලා යනවානේ. දෙකට දෙක කැපිලා යනවා. ඒතර මොකක්වත් ಗುಣ වෙන්නේ නැහැ කාගෙන්වත්. ඒතර නිකන් බැලන්ස් ගන්න තියෙන අපිට. මේ පැත්තේ ඔක්සිජන් 2යි, මේ පැත්තේ ඔක්සිජන් 4ක් තියෙනවානේ. එහෙනම් මේ පැත්තට ජලය දෙකක් වැටෙන්න බෑ. ඊට 4 H+ මේට වැටෙන්න. තුලිතද කතාව. තුලිතයිනේ. මේ පැත්තේ ආරෝපණ නැහැ. මේ පැත්තේ දකුණු පැත්තේ ඍණ 2යි ඍණ 2යි ඍණ 4ට ධන 4 කැපිලා යනවා. ඒතකොට මේ පැත්තේ ආරෝපණය බිඳුවයි මේ පැත්තේ ආරෝපණය බිඳුව. හරි. right ඊළඟට තුන්වෙනි කතාවේ කියන්නේ ඒ පිට වෙච්ච I2 Na2S2O3 ක ප්‍රතික්‍රියාව කියලා. මම කලිනුත් කිව්වේ අර පාඩම් කරලා තියාගන්න කියලා ප්‍රතික්‍රියාව. මේක. ඔය ගොඩක් තැන්වල පාවිච්චි වෙනවා. හරි. ඒක පාඩම් කරලා තියාගත්තා නම් ලේසි එකපාරට ලියලා දාන්න. මේ ඒතර තුන්වෙනි එකට අදාළ වෙන්නේ ඒකත් රෙඩොක්ස් එකක්. හැබැයි ඒක ලේසි පාඩම් කරලා තියාගන්න පුළුවන් නම් ලියලා මතක තියාගන්න මේක මතක ඉන්න අසෑමනේ. හැම ගානකම වගේ තියෙනවා මේක. I2 Na2S2O3 එක්ක ප්‍රතික්‍රියා වෙලා NaI සහ Na2SO6 දෙනවා. ඔකනේ කිව්වේ. බැලන්ස් වෙනකොට I2 මේ පැත්ත දෙකක් නිසා මෙතෙන්ට දෙකක් දාන්න වෙනවා. මේ පැත්තේ සෝඩියම් 4ක් නිසා මෙතෙන්ට දෙකක් දාන්න වෙනවා. එච්චර. තුන්වෙනි පියවරට අදාළ ප්‍රතික්‍රියාව ඕක. ඒතර පියවර තුනට අදාළ ප්‍රතික්‍රියා තුන ඕක. මුලිත රසායන සමීකරණ ලියන්න කියනවනේ. ඒතර ඕක තමයි පළවෙනි කොටසට උත්තර තුන වෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි කොටසේ කියනවා මස් කිලෝග්‍රෑම් එක තියෙන Na2SO3 ප්‍රමාණය මවුල් වලින් ගණනය කරන්න කියලා. හරි. රයිට්. එතකොට දැන් තමයි ගාන පටන් ගන්න. එතන අහලා තියෙන ප්‍රතික්‍රියා ටිකනේ. හරි. මේ තියෙන ප්‍රතික්‍රියා ටික
දැන් බලන්න ඕනේ ගාන මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ තියෙන ප්‍රතික්‍රියා ටික. හරි. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. හරි. එතකොට කියනවා මස් කිලෝග්‍රෑම්යක් තනුකෙච්චිල් එක්ක නටවලා දෙනවා. එතකොට SO2 පිට අපි නිකන් දල වශයෙන් සටහනක් දාගමු නිකන්. මස් කිලෝග්‍රෑම් එකක් තියෙනවා. මේකට HCl දාලා රත් කරනවා. නටවනවා. එතකොට මොකද වෙන්නේ? SO2 පිට වෙන්න බෑ. හරි. SO2 පිට වෙනවා. ඒ පිට වෙන SO2 උන මොකද කරන්නේ? I2 දානවා කියනවානේ. I2 දානවා. යාගේ විස්තර අපිට කියනවා 0.05 සාන්ද්‍රණය. සාන්ද්‍රණය 0.05යි. ඒ පහෙන් 40ක් තමයි මේ I2 දාන්නේ. I2 40ක් ඇතුලේ මේක යවනවා වගේ කතාවක් කියන්නේ. අවශෝෂණය කරන ලදී. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි පියවර කියන්නේ මේකනේ. මේකනේ දෙවෙනි පියවර. ඔන්න ඕකෙන් ලැබෙන ද්‍රාවණය. කියන්නේ මේ I2 ටිකනේ. ඕකෙන් ලැබෙන ද්‍රාවණය Na2H2O3 එක ප්‍රතික්‍රියා කරාම අවශ්‍ය වූ Na2H2 පරිමාව 26යි. මෙතනින් එන I2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතන මෙතනින් එන්නේ ඉතුරු වෙච්ච I2 එන්නේ නේ. ඒක මම ගාන හදද්දි කියන්නම්. දැන් මේ I2 මෙතන I2 කියන්නේ මේ මුළු ප්‍රමාණයනේ මේ I2 කියන්නේ. ඒක SO2 එක්ක ප්‍රතික්‍රියා වෙනවා කියලා අපි කලින් ගත්තානේ. ඒතර ප්‍රතික්‍රියාවට යම් ගානක් වැය වෙනවා. ඉතිරි I2 තමයි මෙතෙන්ට එන්නේ. මම ලියන්නම්කෝ මෙතන. ඉතිරි I2. අන්න ඒ ටික එක්ක ප්‍රතික්‍රියා කරන්න දානවා කියනවා. 0.1 සාන්ද්‍රණයක් තියෙන Na2H2O3 වැයවෙච්ච පරිමාව කියනවා 26යි. 26යි. හරි. ඔක තමයි ගන්න. අපෙන් අහන්නේ මෙන්න මේක ඇතුලේ තිබ්බ Na2SO3 ප්‍රමාණය කොච්චරද කියලා මවුල. ඒක තමයි අහන්නේ ප්‍රශ්න. ඔක තමයි උත්තරේ හොයා යන්න තියෙන්නේ. ඒතර කලින් වගේම මෙතනින් පටන් අරන් ආපස්සට එන්න තියෙන්නේ. හරි. මෙතනින් පටන් ගන්න. මෙතනනේ දත්ත ඔක්කොම ටික දන්නේ අපි. ඔතනින් පටන් අරන් ආපස්සට එන්න තියෙන්නේ. right. ඒතර අපිට මුලින්ම ගත්ත හැකි වැය වෙච්ච Na2H2O3 මවුල ගන්න ගත්ත හැකි නේ. ගන්න හදා යන්න. Na2H2O3 මවුල ගන්න. 0.1 සාන්ද්‍රණයෙන් 26යි. ගන්න සෙන්ටිමීටර් ඩෙසිමල් ගන්න 10 ඍණ 3ෙන් වැඩි කරා. ඔය තමයි උත්තර. හරි. ඇයිස් ගන්න ඕක. සුළු කරගත්තොත් අපි 2.6 වැඩි කිරීම 10 ඍණ 3 නේ තියෙන්නේ. right. එතනින් පුළුවන් අපිට ඉතුරු වෙලා තිබ්බ I2 ගන්න. ඇයි ඒක කොහොමද? ඇයි දැන් මෙයා මෙන්න මේ Na2H2O3 ප්‍රතික්‍රියා කරන මෙන්න මේ ඉතිරි I2 එක. එතකොට ඒ දෙන්න අතර සිද්ධ වෙන ප්‍රතික්‍රියාවෙන් එන්නේ හරි. මෙන්න මේ ඒ දෙන්න අතර සිද්ධ වෙන මේ ප්‍රතික්‍රියාවෙන් එන්නේ මේක. මෙන්න මේ ප්‍රතික්‍රියාවෙන් එන්නේ මේ තියෙන්නේ මේ ඉතිරි I2 තමයි මේකත් මේ ඉන්නේ ප්‍රතික්‍රියාව. මෙතන මේ ඉතිරි I2 ඉන්නේ. ප්‍රතික්‍රියාව වෙන්නේ මෙයත් එක්ක ප්‍රතික්‍රියාව වෙන්නේ මේ ඉතිරි I2. හරිද? එතකොට අනුපාතය කොහොමද? 2ට 1යිනේ. පැය වෙච්ච ගානෙන් භාගයක් තමයි I2 ඉන්නේ. හරි. පැය වෙච්ච ගානෙන් භාගයක් තමයි I2 ඉන්නේ. එහෙනම් මට ලිව්ව හැකි I2 මවුල ගන්න. Ni2. ඇත්තට මෙතන ඉතිරි නේ. ඉතිරි වෙච්ච ගාන තමයි එන්නේ. ඉතිරි වෙච්ච ගාන එනවා මේකෙන් භාගයක්. මේකෙන් භාගයක් එනවා ඉතිරි වෙච්ච ගාන. right. හරි. එතකොට අපි දන්නවානේ ආරම්භයේ දාපු ගානනේ. දැන් ප්‍රතික්‍රියා කරපු ගාන හොයාගන්න යන්නේ මේ තියෙන ආරම්භයේ දාපු I2 ගාන මේ තියෙන්නේ. ආරම්භයේ දාපු I2 ගාන මේ තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ප්‍රතික්‍රියා කරපු ගාන හොයාගන්න ඔය දෙන්නා වෙනසෙන්. ආරම්භක I2 කියන මුළු I2 ගානනේ. ආරම්භක I2 ගාන ඊයේද 0.05 සාන්ද්‍රයෙන් 40ක් දාන්න. 0.05 සාන්ද්‍රයෙන් 40ක් දාන්නේ. 0.05 සාන්ද්‍රයෙන් 40ක් දාන්නේ. එහෙනම් ප්‍රතික්‍රියා කරපු මාත් එක්කද
ප්‍රතික්‍රියා කරපු I2 කාත් එක්කද SO2ත් එක්කනේ ප්‍රතික්‍රියා පිළිවෙල මෙතන මේ I2 ප්‍රතික්‍රියා වෙන්නේ SO2 එක්ක. SO2 සමග ප්‍රතික්‍රියා කරපු I2 ගන්න හොයාගන්න පුළුවන්. ප්‍රතික්‍රියා කරපු I2 මේ දෙන්න වෙනසනේ. ආරම්භක ගානෙන් ඉතිරි ගාන අඩු වෙන්න ඕන. එන තුනෙන් අඩු වෙන්න ඕන 2.6 වැඩි කිරීම 10ට 3 බෙදීම 2ක්. එතකොට එනවා ප්‍රතික්‍රියා කරපු ගාන 7 වැඩි කිරීම 10 4ක්. 7 වැඩි කිරීම 10 4ක් කියලා යනවා ප්‍රතික්‍රියා කරපු ගාන. හරි. right ඊට පස්සේ අපෙන් අහන්නේ SO2 නෙමෙයි Na2SO3 ගාන යහන්නේ. right. හරි. එතකොට අපි ප්‍රතික්‍රියාවට ගියොත් එහෙම ප්‍රතික්‍රියා කරපු I2 සහ SO2 අතර සම්බන්ධය මොකක්ද? මේදි ප්‍රතික්‍රියා කරපු I2 තියෙන මේ ගාන. SO2 අතර සම්බන්ධය එකට එකයිනේ. අනුපාතේ මෙතන එකයි මෙතන එකයි නේද? ඒතර එකට එක අනුපාතය. එහෙනම් I2 මවුල ගාන සමානයිනේ SO2 මවුල ගාන. හරි. I2 මවුල ගාන සමානයිනේ SO2 මවුල ගාන. හරි. එහෙමම අනිත් පැත්ත බලන්න. මෙන්න මේ ප්‍රතික්‍රියාවෙන්. හරි. මේ ප්‍රතික්‍රියාවෙන් SO2 සහ හරි SO2 සහ Na2SO3 අතර සම්බන්ධතාව මොකක්ද? ඒත් එකට එකයි නේද? මෙතනත් එකයි මෙතනත් එකයි ඉතින්. එහෙනම් කෙලින්ම I2 ගාන සමාන වෙනවා SO2 ගානට SO2 ගාන සමාන වෙනවා Na2SO3 ගානට. ඒ නිසා අර A සමානයි B B සමානයි C නම් A සමානයි C කියලා කියන්නේ. ඒ වගේ I2 ගාන සමානයි නේද Na2SO3 ගානට. I2 ගාන කෙලින්ම Na2SO3 ගානට සමානයි. එහෙනම් අපිට ගත්ත හැකි ප්‍රතික්‍රියා කරපු I2 මවුල සමාන වෙනවා සෑදුණු SO2 මවුල වලට ඒක සමාන වෙනවා තිබු Na2SO3 මවුල වලට ඒක සමානයි 7 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල. හරිනේ මවුල වලින් අහන්නේ ඒතර මවුල වලින් උත්තරේ. හරිනේ මවුල වලින් අහන්නේ මවුල වලින් උත්තරේ. ඔන්න දෙවෙනි කොටසට උත්තරේ. ඊට පස්සේ කියනවා මස් නියදියක ඇති පරිරක්ෂක ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලියනයක ඇති කොටස් කියන්නේ ppm නේ parts per million නේ. ලෙස ප්‍රකාශ කරනවලු. ඒ අනුව එයාලා කියලා තියෙනවා 1 ppm සමානයි මස් 10 6ක් වෙන්න ඕනේ. හරි. ටියුට් එකේ 10 6ක් ඇති Na2SO3 එකයි. හරිද? ටියුට් එක බලන අය මස් 10 6ක ඇති Na2SO3 එකයි එකක් වගේ තමයි තියෙනවා මෙතන. මිස්ටේක් එකක් තියෙනවා ටියුට් එකේ. හරි. මේ පාස්වේ පොතකින් බලනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි ටියුට් එකෙන් බලනවා නම් එතන 106 කියලා ඇදලා තියෙන එක 10 6 වෙන්න ඕනේ. හරි. රයිට්. ඊට පස්සේ කියනවා ඉහත දෙක කොටසේ නිර්ණය කරන ලද Na2SO3 ප්‍රමාණය ppm වලින් parts per million වලින් අහනවා. ඒතර ඒක කොහොමද කියන්නේ? ඔය තිබ්බ Na2SO3 ප්‍රමාණය parts per million වලින් අහනවා. right right දැන් අපි ග්‍රෑම් වලින් ඔය සම්බන්ධය හදලා තියෙන්නේ මස් 10 6ක මස් 10 6යි ග්‍රෑම්ක තියෙන Na2SO3 ගාන 1 ග්‍රෑම් නම් ඒකට කියනවා අපි 1 ppm කියලා. හරිනේ. මේ දෙන්නම එකම එකක වලින් එන්න ඕනේ කියලානේ අපි ppm වලදී කතා කරන්නේ. ඒතර 10 6ක් නම් 10 6ක්. කිලෝග්‍රෑම් නම් කිලෝග්‍රෑම් වෙන්න ඕනේ. ග්‍රෑම් නම් ග්‍රෑම් වෙන්න. මවුල නම් මවුල වෙන්න ඕනේ. මේ විදිහට මේ දෙන්න එකම එකකින් ඉන්න ඕනේ. හරිද? right දැන් අපි ගාව තියෙන දත්තය මොකද්ද? අපි ගාව තියෙන්නේ මෙන්න මේකනේ. Na2SO3 මවුල ගාන තියෙනවා කිලෝග්‍රෑම් එකක් ඇතුලේ තියෙන. මේකනේ. Na2SO3 මවුල ගාන තියෙනවා මාස් කිලෝග්‍රෑම් එකක් ඇතුලේ තියෙන. මවුලක තියාගෙන වැඩේ කරන්න බෑ. අපි දෙගොල්ලම එකම එකකකට ගේන්න බෑ. එහෙනම් අපි හොයාගමු
අපි දන්නවා මේක දැන් mass 1 kg තුල NO2 Na2SO3 මවුල. ඒක තමයි දෙවෙනි කොටසේ හෙව්ව. 7 වැඩි කිරීම 10 වෙන 4යි කියලා. ඕකම පුළුවන් අපිට ස්කන්ධයට ගේන්න. mass කිලෝග්‍රෑම් එකයි තුන Na2SO3 ස්කන්ධය. මෞලික ස්කන්ධෙන් වැඩි කරන්න තියෙන්නේ. 7 වැඩි කිරීම 10 වෙන 4 මෙයාගේ මෞලික ස්කන්ධය හොයාගත්ත හැකි 126ක් කියලා එන්නේ. හරිද? 126ක් කියලා එන්නේ. ග්‍රෑම්. රයිට්. දැන් අපි දන්නවා mass කිලෝග්‍රෑම් එකක් ඇතුලේ තියෙන Na2SO3 ගාන. mass කිලෝග්‍රෑම් එකක් ඇතුලේ තියෙනවා මෙන්න මෙච්චරක් ග්‍රෑම් Na2SO3. ඉතින් මේකත් එකම එකකට ගේන්න නම් මේකත් ග්‍රෑම් 1000 කරන්න බෑ. දැන් දන්නවා ග්‍රෑම් 1000ක් ඇතුලේ මෙච්චරයි තියෙන්නේ. දැන් අපි හොයාගන්න ඕනේ ග්‍රෑම් 10යි 6ක් ඇතුලේ තියෙන ගානනේ. ppm වලින් කියන්න පුළුවන් එතකොටනේ. මිලියන එකකට තියෙන පාර්ට්ස් ගාන කියන්න ඕනේ. කියන්නේ ග්‍රෑම් මිලියන එක තියෙන Na2SO3 ග්‍රෑම් ගාන කියන්න. රයිට්. එතකොට මොකද කරන්නේ? අපිට ග්‍රෑම් 1000ක තියෙන ගාන දන්නවා. එහෙනම් 1 ග්‍රෑම්ක තියෙන ගාන හොයන්න මොකද කරන්නේ? මේක අරගෙන බෙදන්න එනවා 1000ක තියෙන ඔච්චරක් නම්. හරි. 1000ක තියෙන ඔච්චර නම් එකක තියෙන ගාන හොයන්න මේක 1000න් බෙදන්න වෙනවා. 10 3න් බෙදන්න. අපිට ඕනේ 10 6ක තියෙන ගාන නේද? මිලියන එක තියෙන ගාන නෙවෙයි. එහෙනම් මේක එකක තියෙන ගාන මෙච්චරයි නම් මිලියන එක තියෙන ගාන හොයන්න ඔය එන අගය වැඩි කරන්න එනවා. 10 6 10 6න් වැඩි කරන්න. 10 6න් වැඩි කරන්න. හරිනේ? ඔක තමයි කතාව. එතකොට ppm වලින් එනවා උත්තරේ 88ක් කියලා. හරි. ppm කියලා 88. හරි. ඊට පස්සේ වර්ණ විපර්යාසය මොකක්ද කියලා අහනවා. ඒක නිල් ආවරණය කර පිෂ්ඨයනේ දාන්නේ. හරි. I2 සහ පිෂ්ඨය අතර ප්‍රතික්‍රියාවනේ තියෙන්නේ. නිල් ආවරණ වෙන එක තමයි වර්ණ විපර්යාසය. හරි. ඒක හතරවෙනි කොටසේ උත්තරේ. මේ තියෙන්නේ තුන්වෙනි කොටසේ උත්තරේ. හරි. ඔය තියෙන තුන්වෙනි කොටසේ උත්තරේ. එතකොට 2012 ගාන ඔච්චරයි. ඔය තමයි අහන්නේ. මේ ඉතර කොටස් හතර උත්තර ටික ඔව්. right 2020 ගාන. ඒක කියනවා මේ x ගණයේ cu2s සහ cus ප්‍රමාණයක් අඩංගුවේ x වල අඩංගු cu2s ප්‍රමාණය. cu2s ප්‍රමාණය ප්‍රසත නිර්ණය කිරීමට පහත් දක්වන ක්‍රියාපිළිවෙල යොදා ගන්නා ලදී. ක්‍රියාපිළිවෙල මම කියලා තියෙනවා. x ගණයේ ග්‍රෑම් එකක් අරගෙන අනුක h2s කියන ආම්ලික මාධ්‍යයේදී kmn එක ප්‍රතික්‍රියා කරවලා ඒක අවසානයේ mn2 cu2 SO4 2- කියන කට්ටිය තමයි පළ විදිහට ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ ද්‍රාවණේ වැඩිපුර තිබ්බ kmn එක. කියන්නේ මෙන්න මේ දාලා තියෙන kmn එක ටික ප්‍රතික්‍රියාවට ඕනවට වඩා දාලා. කියන්නේ වැඩිපුර දාලා තියෙනවා. ඒකේ ප්‍රතික්‍රියාවන් පස්සේ ඉතුරු වෙන වැඩිපුර ටික Fe2+ එක ප්‍රතික්‍රියා කරලා තියෙනවා. අනුමාපනය කරලා තියෙනවා. වැය වෙච්ච ගාන ඝන සෙන්ටිමීටර 35යි. Fe2+ ගානේ ඝන සෙන්ටිමීටර 35යි කියලා කියනවා. ඊට පස්සේ කොට යනවා තුලිත අයනික සමීකරණ ලියන්න කියලා කියනවා. මේ ක්‍රියාපරිලේ සිදුව. හරි. ඒත් ක්‍රියාපරිලේ සිදුවන තුලිත අයනික සමීකරණ ලියන්න කියලා කියනවා. ඊට එතකොට ප්‍රතික්‍රියා කීයක් එනවා? එතන Cu2s සහ KMnO4 එකක් තියෙනවා. ඊළඟට CuS සහ KMnO4 එකක් තියෙනවා. ආය අර වැඩිපුර තිබ්බ KMnO4 සහ Fe2+ හතර එකක් තියෙනවා. ඔන්න ඔය ප්‍රතික්‍රියා තුන තමයි යාලා අහන්නේ. හරි බලමු. රයිට් එතකොට පළවෙනි කොටස ගත්තාම Cu2s සහ MnO4- හතරන ප්‍රතික්‍රියා තියෙනවා. Cu2s සහ MnO4-. පළවෙනි ප්‍රතික්‍රියා තියෙන මේ දෙන්න අතර. රයිට් එතකොට මෙතන මොකද වෙන්නේ බලන්න. මෙන්න මේ Cu2s ගත්තාම මෙයා ගත්තාම මෙතන ඉන්නේ කවුද? S2- සහ
Cu plus කියන දෙන්නෙක් කියන මේ Cu plus ලාගෙන් දෙන්නෙක්. මෙයාගෙන් දෙන්නයි මෙයාගෙන් එකෙනයි. හරිද? හරි. ඒතර මේ ආම්ලික මාධ්‍ය මොකද වෙන්නේ? MnO4 minus යනවානේ Mn2 plus ට. يعني ඔක්සිජන් අංකය අඩු කරගන්නවනේ. එහෙම අඩු කරගත්තී මෙතන මොකද වෙන්නේ? විශේෂ වැඩක් වෙනවා. මේ S2 minus ට පුළුවන් SO42 minus ට සාමාන්‍ය කලින් වුණා වගේම SO42 minus ට ඔක්සිකරණය වෙනවා. හරිද? ඊට අමතරව මෙන්න මේ Cu2 plus කියන කෙනා. හරි. sorry Cu plus කියන කෙනා. එයාත් ඔක්සිකරණාංකය වැඩි කරගන්නවා Cu2 plus බවට. ඒතර ඔක්සිකරණ ප්‍රතික්‍රියා. ඔක්සිකරණ ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. ඔක්සිකරණ එකක් වුණාට කරන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. S2 minus SO42 minus බවට ඔක්සිකරණාංකය වැඩි කරගන්නවා. Cu plus Cu2 plus බවට ඔක්සිකරණාංකය වැඩි කරගන්නවා. ඒතර අපි මෙන්න මේ දෙක ඉස්සලා ලියාගෙන ඒ දෙන්නගෙන් තනි ප්‍රතික්‍රියාවක් අරගෙන ප්‍රතික්‍රියා ලියාගත්තා ලේසියි. ඒ කියන්නේ මෙහෙම. ගත්තොත් එහෙම Cu plus කියන කෙනා Cu2 plus වෙනවා. ඒතර මේක බැලන්ස් වෙන්න මේ පැත්තට ඉලෙක්ට්‍රෝනයක් දාන්න. ඔක්සිජන් හයිඩ්‍රජන් ඒවා මොකුත් නැහැ. නිකන් ඉලෙක්ට්‍රෝනයක් ඇඩ් වෙනවා විතරයි. හරි. Cu plus Cu2 plus එද්දී ඉලෙක්ට්‍රෝනයක් ඇඩ් වෙනවා. right. දැන් මෙතන වෙන්නේ මෙතන Cu2 ලා Cu plus ලා දෙන්නෙක් ඉන්නවනේ මේ. Cu plus ලා දෙන්නෙක් ඉන්න නිසා මෙතනට දෙකයි මෙතන දෙකයි මෙතනට දෙකයි දාගන්න. හරි. ඒක අන්තිමට දාන්න පුළුවන් මට දැන් මෙතන කිව්වනේ මම දෙකක් තියනවා කියලා. ඒ නිසා මේකෙන් ලියාගත්තා. දැන් මේක පළවෙනි ප්‍රතික්‍රියාව කියලා ගමු. ඊළඟ S2 minus කියන කෙනා SO42 minus වෙනවා. Cu2 වල ඉන්න S2 minus කෙනා මෙන්න මෙයා SO42 minus වෙනවා. එතකොට සල්ෆර් බැලන්ස් ඔක්සිජන් බැලන්ස් කරන මේ පැත්තට ජලය 4ක් වැටෙනවා. එහා පැත්තට 8H plus වෙන්න බෑ. ඔක්සිජන් sorry ආරෝපණ බැලන්ස් කරන මේ පැත්තට ඍණ 2යි මේ පැත්තට ඍණ 2යි මේ ධන 8ක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන 8ක් දාන්න වෙනවා. මේ පැත්තේ ආනේ වම් පැත්තේ ආරෝපණය ඍණ 2යි. දකුණු පැත්තේ ආරෝපණය ඍණ 2 කරන මේ ධන 8ේ බලපෑම නැති කරන්න ඉලෙක්ට්‍රෝන 8ක් මේකට දාන්න. දැන් මේ දෙකම ඔක්සි මොන ප්‍රතික්‍රියාවද මේ? ඉලෙක්ට්‍රෝන පිටවීමක් වෙලා තියෙන මේකෙත් පිට වෙලා මේකෙත් පිට වෙලා. එතකොට මේ දෙකම ඔක්සිකරණ ප්‍රතික්‍රියා. මේ දෙකම ඔක්සිකරණ ප්‍රතික්‍රියා. ඒත් අපිට ඔක්සිකරණය සම්පූර්ණයෙන් ගත්තොත් එහෙම මෙතන Cu2s එක ගන්නට ගැලපෙනවා මෙතන. අපි මෙතනින් දෙක දාගත්ත හින්දා Cu2s කියන එක ගන්නට ගැලපෙලා යනවා. 4යි H2O 2යි Cu plus S2 minus එකෙන් හැදෙනවා 2යි Cu2 plus SO4 2 minus 8යි H plus 10යි ඉලෙක්ට්‍රෝන 10යි ඉලෙක්ට්‍රෝන ඉන්න බෑ ඒ දෙක එකතු 2යි Cu plus S2 minus ප්‍රතික්‍රියා වෙලා 4යි H2O 2යි Cu2 plus SO4 2 minus 8යි plus 10යි ඉලෙක්ට්‍රෝන. මෙන්න මේක තමයි තනිකර ඔක්සිකරණය වෙන්නේ ඔක. හරි. ඔක්සිකරණය වෙන්නේ ඔක. ඔක්සිකරණය වෙන්නේ මේකනේ. ඒකේ එක්කෙනා ඉන්නේ. MnO4 minus ගේ කතාව විතරයි එතන. හරි. ඒතර MnO4 minus Mn2 plus වෙන ප්‍රතික්‍රියා එක නම් මම ලියලා දැන් තියෙන්නේ. MnO4 minus Mn2 plus වෙන ප්‍රතික්‍රියාව මැංගනීස් බැලන්ස් මේ පැත්තට ජලය 4ක් ගන්නවා. මේ පැත්තට 8H plus වැටෙනවා. ආරෝපණ බැලන්ස් වෙන මේ පැත්තේ ධන 2යි සමස්ත ආරෝපණය මේ 8යි ධන 7යි නේ එතකොට 5ක් ඉලෙක්ට්‍රෝන දාන්න. 5ක් ඉලෙක්ට්‍රෝන දාන්න වෙනවා මේක ඔක්සිකරණය. ඔක්සිකරණය. right එතකොට මොකද ගන්න වෙන්නේ අපිට සමස්ත ආයනික සමීකරණය ගන්න. තුලිත ආයනික සමීකරණය ගන්න. පළවෙනි එක්කෙනාට එකතු කරන්න වෙනවා. දෙවෙනි එක්කෙනා.
පළවෙනි එක්කෙනාට එකතු කරන්න එනවා. දෙවෙනි එක්කෙනාව දෙකෙන් වැඩි කරලා. දෙවෙනි එක්කෙනාව දෙකෙන් වැඩි කරලා එකතු කරන්න. හරි එතකොට ඉලෙක්ට්‍රෝන 10 කැපිලා යනවා. රයිට් එතකොට සමස්තක ලියුව හැකි මෙහෙම 4යි H2O 2යි Cu+ H2- දෙවෙනි එක්කෙනා දෙකෙන් වැඩි කරන්න යනවා 16යි H+ 2යි MnO4- එනවා 2යි Cu2+ SO4 2- 8යි H+ 2යි Mn2+ 8යි H2O. මෙතන කැපෙනවානේ. මෙතන 4ක් වෙනවා. මෙහා කැපිලා යනවා. මෙතන 8ක් වෙනවා. මෙහා කැපිලා. එතකොට 2යි Cu+ H2- 8යි H+ 2යි MnO4- 2යි Cu2+ SO4 2- 2යි Mn2+ 4යි H2O කියලා. ඕක තමයි Cu2S සහ MnO4- අතර ප්‍රතික්‍රියාව වෙන්නේ. ඕක තමයි ප්‍රතික්‍රියාව. රයිට් ඊට පස්සේ හරි එතන තමයි ප්‍රතික්‍රියාව. ඊළඟට ආය වෙනවා CuS සහ මේ MnO4- අතර එකක් වෙනවා. CuS සහ MnO4- අතර. CuS සහ MnO4- අතර. MnO4- right. එතන මෙතන මෙයා දැන් ඉන්නේ මෙයා ධන දෙකේ. ඒතර එයාට තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑ. එයාට ධන දෙක තමයි උපරිම තියෙන්නේ. ඊට වඩා ඔක්සිකරණ අංකය වැඩි වෙන්නේ නැහැ. එහෙනම් මෙතන මෙයා ප්‍රතික්‍රියාවක් වෙන්නන්නේ නැහැ. එහෙනම් මෙතන නෝමල් වෙන්නේ. හරි. මෙතන වෙන්නේ S2- S2- SO4 2- වෙනවා. MnO4- Mn2+ වෙනවා. right ඔක්සිකරණ අංක ගන්න. මෙයා ධන 7යි. මෙයා ධන 2යි. මෙයා ඍණ 2යි. මෙයා ඍණ 2 4 ඍණ 8 එහා පැත්තට ධන 6යි. මෙතන වෙනස 5යි. මෙතන වෙනස 8ක් නේ. ඍණ 2 ඉඳලා බිංදුවට වැඩි වෙලා බිංදුවේ ඉඳලා 6ට වැඩි වෙනවා. එතන වෙනස 8ක්. හරි. එතන මාරු කරලා වැඩි කරු. මෙයාගේ අංකේ 8 නිසා මේ දෙන්න වැඩිනවා ඒකෙන්. මෙයාගේ අංකේ 5 නිසා මේ දෙන්න වැඩිනවා. right. එතකොට දැන් ඔක්සිජන් බැලන්ස් කරන්න තියෙනවා. මෙතන තියෙනවා ඔක්සිජන් 8 වරක් 4 8 වරක් 4 32ක් තියෙනවා. මෙතන 5 වරක් 4 20යි. මේ පැත්තේ ඔක්සිජන් 32යි. මේ පැත්තේ 32යි. මේ පැත්තේ 20යි නේ තියෙන්නේ. මේ පැත්තට 12ක් මදි. දැන් ජලය 12ක් මේට ඇඩ් වෙනවා. 24යි H+ මෙහෙට එනවා. ආරෝපණ තුලිත බල 5 වරක් ඍණ 2 ඍණ 10යි ඍණ 10යි ඍණ 8යි ඍණ 18යි ධන 24 යන ධන 6ක් එන්න ඕන. අවස්ථාරෝපණය වෙත් ධන 6යි. මේ පැත්තේ 8 වරක් 2 16යි 5 වරක් 2 ඍණ 10යි ධන 6ක් යනවා. right. එතකොට Cu2 CuS සහ MnO4- අතර ප්‍රතික්‍රියාව මේක. right. ඊට පස්සේ ආයෙනවා කෙනෙක්
Fe2 plus සහ MnO4 minus 4 එකක් කියනවනේ. හරි. ඒකත් අපි බලන්න ඕනේ. Fe2 plus MnO4 minus 4. right. එතකොට එතන වෙන්නේ MnO4 minus Mn2 plus වෙනවා. Fe2 plus Fe3 plus වෙනවා. Fe2 plus Fe3 plus වෙනවා. සිංහලංක ගත්තාම මෙයා දාන 2යි මෙයා දාන 3යි. වෙනස එකයි. මෙයා කලින් වගේ දාන 7යි මෙයා දාන 2යි වෙනස 5යි. හරි මාරු කරලා වැඩි කරාම මෙයාට 5යි මෙයාට 5යි එනවා. එයාට ඔක්සිජන් මේ පැත්තට 4ක් එනවා. 4යි H2O මේ පැත්තට 8යි H+. ආරෝපණ පසරක් ධන 2 ධන 10යි ධන 18යි. ධන 18යි ඍණ 1යි ධන 17ක්. එතන පසර 3 15යි 2යි 17. එතකොට මේක තුලිතයි. ඒතර තුලිත ආයනික සමීකරණ ලියන්න කියලා කියනවා. ඔන්න ඔය ටික තමයි තුලිත ආයනික සමීකරණ වලට වැටෙන්නේ. ඊට පස්සේ මවුල අනුපාත ටික අහලා තියෙනවානේ. ඒක නම් ඔය සමීකරණයෙන් බලලා කිව්ව හැකි. Cu2s සහ Kmn අතර මවුල අනුපාතය. Cu2s සහ Kmn අතර ප්‍රතික්‍රියාව මේක මේකනේ. right. එතකොට මෙන්න මෙතන දැන් Cu2s නේ යාලා අහලා තියෙන්නේ. මෙන්න මේව දැක් කරගත්ත හැකියි. මෙන්න මේක වෙනුවට අපිට Cu2s කියලා ලියුව හැකි නේද? අවුලක් නැහැනේ. බලන්න Cu plus ලා දෙන්නයි. අතන මං කිව්වේ එහෙමනේ. Cu2s කියනකොට ඒක ඇතුලේ ඉන්නේ Cu plus ලා දෙන්නයි S2 minus උයි. තේ දෙන්න තමයි මෙතන ඉන්නේ මේ. මෙතන ඉන්නේ තේ දෙන්න තමයි. Cu plus ලා දෙන්නයි S2 minus 1. එහෙනම් මේක වෙනුවට මට ලියන්න පුළුවන් Cu2s කියලා. Cu2s ලා එක්කෙනයි. හරි. Cu2s ලා එක්කෙනයි. එතකොට ඒ දෙන්න අතර අනුපාතය වෙන්නේ කීයද? Cu2s ට MnO4 minus අනුපාතය වෙන්නේ කීයද? මෙයාට 1යි ඊළඟ කෙනාට 2යි. මේකනේ අනුපාතය. හරි. ඊට පස්සේ අහනවා CUS සහ KMN අනුපාතය. CUS සහ KMN අනුපාතය. ඒතර CUS කියද්දි දැන් මෙතන අපි CU කියන කෙනා ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ කියන එක ගත්තේ. CU කියන කෙනා ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ කියන එක ගත්තේ. එයාගේ ඔක්සිජන් අංක වෙනස් වෙන්නේ නැහැ. හරි. එයාගේ ඔක්සිජන් අංක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ දැන් මෙතන CU අපි ඇඩ් කරනවනේ කොහොමද දාන්නේ? මෙන්න මෙතෙන්ට S2 minus නේ තියෙන්නේ. ඒතර S2 minus එකකට CU එකක් සෙට් වෙනවා. ඒ දාන දෙකනේ තියෙන්නේ. මේ දෙන්න සෙට් වුනම තමයි CUS හැදෙන්නේ. එහෙනම් CUS කිව්වත් එකයි S2 minus කිව්වත් එකයි නේ. CUS එකක් ඇතුලේ S2 minus එක එක්කෙනා ඉන්නේ. එහෙනම් S2 minus ප්‍රතික්‍රියා කරන අනුපාතයටම තමයි CUS උත් ප්‍රතික්‍රියා වෙන්නේ. හරිනේ? හරිනේ කිව්වේ තේරුණානේ? CUS කියද්දි මෙතන ඉන්නේ S2 minus. right? මෙතන ඉන්නේ Cu2 plus. ඒතර ධන දෙක ඍණ දෙක එකතු වෙලා තමයි මෙතන ආරෝපණය බිඳු වෙලා තියෙන්නේ. right? එතකොට S2 minus කිව්වත් එකයි CUS කිව්වත් එකයි නෙමෙයි. මෙයාගේ එකක් ඇතුලේ මෙයාලා එක්කෙනා ඉන්නේ. right? එහෙනම් S2 minus ප්‍රතික්‍රියා කරන අනුපාතයටම තමයි CUS කියන කෙනා ලොකු කෙනා ප්‍රතික්‍රියා වෙන්නේ. එහෙනම් අපිට S2 minus MnO4 අනුපාතෙම CUS කියලා කියන්න පුළුවන්. CUS MnO4 minus අනුපාතය වෙන්නේ 8ට 8නේ. ඒක ලියන 8න් 5 කියලා ඉවරයි. ඔක අනුපාතය 5ට 8යි කියන්නේ 8න් 5යි. ඊළඟට අහනවා Fe2 plus සහ KMnO4. මේ ඉතින් Fe2 plus සහ MnO4. ඒක 5ට 1යි. ඒ කියන්නේ 1න් 5යි.
තමයි අනුපාත 3. අනුපාත 3. right ඊට පස්සේ ගාන තියෙන තුන්වෙනි කොටස Cu2s වල ප්‍රතිශතය බර අණුව අහනවා. කියන බර අණුව Cu2s වල බර අණුව ප්‍රතිශතය අහනවා. Cu2s වල බර අණුව ප්‍රතිශතය අහනවා. Cu2s වල බර අණුව ප්‍රතිශතය අහනවා. right එතකොට ගානේ මොකද්ද වෙන්නේ? x කියන කෙනා අපි දල වශයෙන් රූප සටහනක් දාගමු. හරි. x කියන කෙනාගේ Cu2s සහ Cus විතරලු තියෙන්නේ. හරි. x කියන කෙනාගේ Cu2s සහ Cus විතරයි වෙන ප්‍රතික්‍රියා කරන නිෂ්ක්‍රීය දව මුකුත් නැහැ. හරි. මෙයාට තමයි සම්පූර්ණ x කියලා කියන්නේ. එයාගෙන් ග්‍රෑම් එකක් අරගන්නවා. ග්‍රෑම් එකක් අරගෙන ආම්ලික මාධ්‍යයේ KMNF එක්ක ප්‍රතික්‍රියා කරලා දිනවා. හරි. ග්‍රෑම් එකක් අරගෙන මෙන්න මේකට මිශ්‍ර වෙන්න දානවා. මේ මිශ්‍ර වෙන්න දානවලු 0.16 සාන්ද්‍රණයක් තියෙන KMNO4. හරි. 0.16 සාන්ද්‍රණයක් තියෙන KMNO4 ද්‍රාවණ 100ක් දානවා කියලා කියනවා. 100ක් දානවා කියලා කියනවා. වැඩිපුර දානවා. හරි. ඒ කියන්නේ අර Fe2+ එක ප්‍රතික්‍රියා වෙන්න ඉතුරු වෙන්නේ ඒක. හරි. ඊට පස්සේ මේකේ ප්‍රතිඵල විදිහට එනවලු Mn2+ Cu2+ සහ SO4 2- කියන තුන් දෙනා. ප්‍රතිඵල විදිහට එනවලු මේක. SO4 2- Mn2+ Cu2+ කියන තුන් දෙනා එනවලු ප්‍රතිඵල විදිහට. right හරි. එතකොට මෙතනින් ඉතුරු වෙනවනේ ටිකක්. ප්‍රතිඵල විදිහට ආව මෙතනින් ඉතුරු වෙනවා ටිකක්. වැඩිපුර ටිකක් ඉතුරු වෙනවා. ඒ වැඩිපුර KMNO4 වැඩිපුර තිබ්බ KMNO4 ටික ප්‍රතික්‍රියා වෙනවා. හරි. වැඩිපුර තිබ්බ KMNO4 ටික ප්‍රතික්‍රියා වෙනවා 0.15 සාන්ද්‍රණයක් තියෙන Fe2+ 35ක් එක්කනේ. 0.15 සාන්ද්‍රණයක් තියෙන Fe2+ ලා 35ක් එක්ක ඝන සෙන්ටිමීටර් 35ක් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. right ඔතන ඕක තමයි ගන්න. ඕක තමයි ගන්න. දැන් අහන්නේ මෙන්න මෙයාගේ Cu2s වල ප්‍රතිශතය. මෙන්න මෙතන මේ ග්‍රෑම් එකෙන් මේ ගත්තු ග්‍රෑම් එකෙන් කොච්චර ප්‍රතිශතයක් මෙයා ඉන්නවද කියලා තමයි අහන්නේ. ඕක තමයි උත්තරය අපි දෙන්න ඕනේ. මේ ගත්තු ග්‍රෑම් එකෙන් කොච්චර මෙයා ඉන්නවද කියලා තමයි උත්තරය දෙන්නේ. හරි. එතකොට සාමාන්‍ය අනුවාපනයක අපි අන්තිමට කියලා තියෙන දත්තෙන් පටන් අරන් ආපස්සට හදාගෙන යන ඉගෙන ගන්න. ඒ කියන්නේ මෙන්න මෙයාගෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. මේ Fe2+ කියන තමයි පටන් ගන්න තියෙන්නේ. right. අපි පටන් අරන් හදයියා. එතන ගත්ත හැකි Fe2+ මවුල ගන්න පුළුවන් නේ. Fe2+ මවුල ගන්න ගත්ත හැකි කොච්චරද? 0.15 35ක් ගියනේ. ඒක කොහොනේ? ඒක කියන්නේ නැහැ. 0.15 35ක් ගියේ. right. right. එතකොට මවුල ගන්න මේ Fe2+ ගන්න මෙච්චරයි. ඒතකොට Fe2+ ප්‍රතික්‍රියාවනේ අපි කලින් කිව්ව විදිහට වැඩිපුර තිබ්බ KMNO4 එක්කනේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට වැවෙලා මේ දින ආරම්භක ප්‍රමාණය හරි. ඒ ආරම්භ ප්‍රමාණයෙන් ප්‍රතික්‍රියාවට යම් ගානක් අය වෙනවා. ඒකේ ප්‍රතික්‍රියාවෙන් තමයි මේ තුන් දෙනා හැදෙන්නේ. හරි. මෙන්න මේ රවුම් කරපු තුන් දෙනා හැදෙන්නේ ප්‍රතික්‍රියාවෙන්. ඒ ප්‍රතික්‍රියාවට වැවෙලා යම් ගානක් ඉතුරු වෙනවා. වැඩිපුර තිබ්බ ටික ඉතුරු වෙනවා. අන්න ඉතුරු වෙච්ච ටිකත් එක්ක තමයි Fe2+ මෙතන ප්‍රතික්‍රියාව වෙන්නේ. හරි. එහෙනම් අපිට
වැඩිපුර තිබ්බ KMNO නැත්නම් ඉතිරි වී තිබු ඉතිරි KMNO ගාන හොයාගන්න පුළුවන්. ඉතිරි KMNO ගාන හොයාගන්න පුළුවන්. ඊට Fe2 සහ MnO අතර අනුපාතය ගන්න වෙනවා. ප්‍රතික්‍රියාවෙන් අපි ගත්තයි නේද? මේ තියෙන 5 ගුණයක් නේ. Fe2 MnO වගේ Fe2 ගාන 5 ගුණයක්. අනුපාතින් කියන්නේ එනයි දැන් අපි දන්නේ Fe2 ගානනේ. ඒතර MnO ගාන හොයන්න හැම වෙලාවෙම පහෙන් බෙදෙන්න ඕනේ. Fe2 5ක් ප්‍රතික්‍රියා කරන්න MnO එකක් එක්ක. Fe2 10ක් ප්‍රතික්‍රියා වෙන්න MnO දෙකක් එක්ක. හැම වෙලාවෙම පහෙන් බෙදෙන්න. එහෙනම් Fe2 ගාන හොයන්න MnO ගාන හොයන්න Fe2 ගාන අපි පහෙන් බෙදන්න ඕන. හරි. ඒතකොට මේ ඇවිල්ලා තියෙන අගය ඔය තියෙන්නේ Fe2 ගානනේ. ඕක පහෙන් බෙදෙන්න ඕන අනුපාතයට අනුව. ඕක තමයි ඉතුරු වෙලා තිබ්බ ගාන. හරි. දැන් අපිට ප්‍රතික්‍රියාවට වෙච්ච ගාන හොයාගන්න පුළුවන් ආරම්භක ගාන හොයාගත්තා. ආරම්භක KMnO ගාන හොයාගන්න පුළුවන්. ඒක අපිට කිව්වේ දානවා කියලා 0.16න් 100ක් දානවා කියන්නේ. 0.16 සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක් තමයි දාන්නේ. ඔය තියෙන ආරම්භක මවුල ගාන. කාගේද? KMnO. එහෙනම් ප්‍රතික්‍රියා කරපු ගාන හොයාගන්න පුළුවන්. කියන්නේ Cu2s සහ Cus එක්ක Cu2s සහ Cus එක්ක ප්‍රතික්‍රියාවට වැය වෙච්ච ගාන හොයාගන්න පුළුවන්. මේ දෙන්නගේ වෙනස ඉන්නේ ආරම්භක ගානේ අඩු කරන්න එනවා ඉතිරි ගාන. මේ තියෙන ආරම්භක ගාන ඉතිරි ගාන මේක. ප්‍රතික්‍රියා කරපු ගාන එන්නේ ඕක. ඒක එනවා 0.0115ක් කියලා. 0.0115යි මවුල කියලා. 0.0115යි මවුල කියලා. right. දැන් කොහොමද අපි හදාගත්තු දේ ගන්න පුළුවන් දත්ත ටික ගත්තා. දත්ත වලට අනුව ගාන පොඩ්ඩක් ඉස්සරහට හදාගෙන ආවා. හරි දැන් ওই KMnO ප්‍රතික්‍රියාව වෙන කාත් එක්කද? මෙන්න මේ මල්ල එතන ලිව්ව ප්‍රතික්‍රියාව වෙන්නේ කාත් එක්කද? මේ ප්‍රතික්‍රියා කර කියලා ලිව්ව ප්‍රතික්‍රියා කළ කියලා මේ ලිව්වේ කාත් එක්කද වෙන්නේ? Cu2s සහ Cus එක්ක ප්‍රතික්‍රියාව එළියලා තියෙනවා. හරිද? ඒතර අර අපිට හොයන්න ඕන කෙනා මෙතන ඉන්නවා මේ. මෙන්න මෙයාගේ ප්‍රතිශතයනේ අහන්නේ. හරි මෙයාගේ ප්‍රතිශතය අහන්නේ. එතකොට අපි ගමු මෙන්න මෙතන ආරම්භයේ. හරි. එතන ආරම්භය අපි ගමු Cu2s මවුල ගාන Cu2s මවුල ගාන x Cus මවුල ගාන y කියලා ගමු. හරි. ගාන ඉස්සරහට හදාගෙන යන්න ඕන නිසා මේ වගේ නොදන්න පදයක් ගත්තා. Cu2s මවුල ගාන x Cus මවුල ගාන y කියලා. මෙන්න මේ ග්‍රෑම් එක ඇතුලේ තිබ්බ. මේ ග්‍රෑම් එක ඇතුලේ තිබ්බ Cu2s ලා x ගානක් හිටියා මවුල. හරි. Cus ලා y ගානක් හිටියා කියලා ගමු. right. එතකොට දැන් මේ ඔය xy එක ප්‍රතික්‍රියා කරන්න උන ගාන තමයි මේ කියන්නේ ප්‍රතික්‍රියා කරපු KMnO ගාන. මේ x සහ y එක ප්‍රතික්‍රියා කරපු KMnO ගාන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ 0.0115. right. අන්න ඒකට අපිට තර්කයක් හදන්න පුළුවන් නේද මෙතන? බලන්න මේ මවුල අනුපාතය ගත්තාම හරි. මෙතන මවුල අනුපාතය ගත්තොත් එහෙම Cu2s මවුල ගාන ගත්තේ අපි x කියලානේ. හරි. Cus මවුල ගාන ගත්තේ මෙයා ගත්තේ y කියලානේ. හරි. මෙතනින් ගන්නත් පුළුවන් අපිට. දැන් Cu2s මවුල ගාන x නම් හරිද? මේක හරස් ගුණිතය දැම්මම MnO ගාන එනවා 2x කියලානේ. MnO මවුල ගාන එනවා 2x කියලා මේ. ඊට හරස් ගුණිතය දැන් Cu2s මවුල ගාන x කියලා දාත්තොත් මෙන්න මෙතන MnO මේ පැත්තට වැඩි වෙලා MnO එක දෙක මේ පැත්තට වැඩි වෙලා MnO ගාන එනවා 2x කියලා. හරිද? ප්‍රතික්‍රියාවට ඕන කරන Cu2s එක ප්‍රතික්‍රියා කරන්න ඕන කරන MnO ගාන එනවා 2x කියලා. ඒ විදිහටම මෙතන ගත්තොත් හරිද? Cus ගාන අපි y කියලා ගත්තොත්
මෙයා y කියලා ගත්තොත්. එතනින් mn/4 මයිනස් ගන්නවා ඔච්චරයි. mn/4 මයිනස් ගන්න එනවා 8යි y බෙදීම 5ක් නේ. අර සුනිතේ දාන්න. මේක මෙහෙට මේක මෙහෙට. එතන මෙතන 8යි y බෙදීම 5ක් එනවා mn/4 මයිනස් ගන්න. ඔය මොනවාද ආවේ? ඔය ආවේ මේ 8යි y බෙදීම 5 කියලා ආවේ cus එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕන කරන mn/4 මයිනස් ගන්න. මේ 2x කියලා ආවේ මොකද්ද? cu2s එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕන කරන mn/4 මයිනස් ගන්න. ඉතින් ඒකේ දෙකේ එකතුව නේද මේ ඇවිල්ලා තියෙන්නේ. right? ඒ දෙකේ එකතුවනේ මේ ඇවිල්ලා තියෙන්නේ 0.01 5 කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් සමීකරණයක් 2x ධන 8y බෙදීම 5 සමානයි 0.01 5යි. එන්න පළවෙනි සමීකරණය. නොදන්න පද දෙකයි නේ x සහ y. එහෙනම් සමීකරණත් දෙකක් වුණා. සමීකරණ දෙකක්. ඒතර එකක් හරි දැන්. හරි එකක් හරි. තව එකක් හොයාගන්න වෙනවා. කොහොමද තව එකක් ගන්න? එන්න මෙතන තර්කයක් තියෙනවා නෙමෙයි. අපි cu2s මවුල ගාන ගත්තේ x කියලා. cus මවුල ගාන ගත්තේ y කියලා. ඒතර මේ මවුල ගානන් දෙකේ ඔය මවුල වල cu2s ගේ x වලින් එන බරයි cus වල y වලින් එන බරයි එකතු වුනහම ග්‍රෑම් එකට සමාන වෙන්න ඕනනේ. ග්‍රෑම් එකට සමාන වෙන්නද? අයනම් මෞලික ස්කන්ධ වලින් වැඩි කරලා අපිට තව තර්කයක් ගදා ගන්න පුළුවන්. ඒතර cu2s වල මෞලික ස්කන්ධ 159ක් කියලානේ. ඒතර 159යි x ධන cus වල මෞලික ස්කන්ධය 95.5ක් කියලා. ඒක තාවක් y සමානයි ග්‍රෑම් එකටනේ. එහෙනම් ඔන්න දෙවෙනි සමීකරණය. හරි. නව දාන්න පද දෙකයි සමීකරණ දෙකයි. ඔක සුළු කරා ගන්න තියෙන්නේ. හරි. එතකොට අපිට x එනවා 0.02යි 7යි කියන. මවුල ගානන්නේ 0.0227ක් කියලා එනවා x ගේ අගය. දැන් අපෙන් අහන්නේ දෙක සෙව්වම ඇතිනේ y ඕනේ නැහනේ. ඇයි cu2s ගේ විතරයි විස්තර යන්නේ. එයාගේ ප්‍රසත යන්නේ නම් cu2s මවුල ගාන තමයි ඇවිල්ලා තියෙන්නේ. cu2s මවුල ගාන තමයි මේ x කියලා ආවේ අපිට. එහෙනම් ස්කන්ධය ගන්න පුළුවන් මෙයාගේ. ඒකත් හැකි 0.02.7 වැඩි කරන්න ඕනේ. එයාගේ මෞලික ස්කන්ධය 159. එතකොට එනවා ස්කන්ධය 0.4යි 3යි ග්‍රෑම් කියලා. 4යි 3යි ග්‍රෑම් කියලා. right. එතකොට මේ ඇවිල්ලා තියෙන අර ග්‍රෑම් එකෙන් හරිද? ග්‍රෑම් එකෙන් තිබ්බ cu2s ගන්න. එහෙනම් cu2s ප්‍රසතනේ අපෙන් අහන්නේ බර අණු ප්‍රසතය ගත්ත හැකි 0.4යි 3යි තිබ්බේ. මුළු ස්කන්ධේ ග්‍රෑම් එකයි. ප්‍රසත නිසා 100%ෙන් වැඩි කරන්න වෙනවා. ග්‍රෑම් කැපෙනවා 143යි කියලා. 143යි කියලා. right. එතකොට cu2s වල ප්‍රසතනේ අහන්නේ ඒක 143යි කියලා. ඒක තමයි ඔතනින් 2020 ගානේ. හරි. 2020 ගානේ වැඩයි. ඒතර 20 හදාගන්න ඕන.